සද්ධාවන්ත කාර්මික පින්තුනි දීමෝතේ අධිෂ්ඨාන දනාම කලාපුරතු වෙන්නේ ලෝකා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නටයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම ඉතාම දුර්ලභ කාරණයක්. කල්ප 91කට බුදුරජාණන් වහන්සේලා පහළලා තියෙන්නේ 7නමයි. ඒක අපි දන්නවා කල්පයේ කිලිකාම දීර්ඝ කාලයක්. ඒ වගේ කල්ප 91කටම බුදුරජාණන් වහන්සේලා 7නමක් තමයි ආයලා තියෙන්නේ. ඒතර බුදු කෙනෙක් පහළ වුණොත් තමයි උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ ජීවමාන වෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ මේ ධර්මයේ බබලන්නේ. ඒ නිසා ඉතාමත්ම දුර්ලභව ලබන අවස්ථාවක් තමයි සදාවිද්‍යාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබීම. අපි දන්නවා සමහර කාලවල තියෙන ලෝකේ මේ ධර්මයේ කියන කැහෙන්නේ. අර දහම්සොඳ ජාතකයේ දිහා බැලුවම ඒ දහම්සොඳ රත්මා බලපදයක් අහන්න තමන්ගේ ජීවිතේ පවා පූජා කරන්න සිද්ධ වුණා. ඒතරමටම ධර්මයේ කියන ලෝකයේ දුර්ලභ කාරණා. ඒකාම කලාතුරකින් තමයි මේ සත්‍යධර්මයේ ඇහෙන්නේ. ඉතින් ඒ සාමයේ ධර්මයේ අපි පුළුවන් තරම් ශ්‍රවණය කරන්න ඕන. ධර්මස්වදීදී ප්‍රධාන අනුකම්පයක් තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි අපිට මහත් ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ගෞරව භක්තිය තුළ තමයි අපිට මේ ශාසනීය ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ලැබෙන හැම මොහොතේදීම බුදුරජාණන් වහන්සේගේ මේ වටිනා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අපේ ජීවිතයට ගලපා ගන්න අපි පුළුවන් තරම් මහන්සි ගන්නට ඕනේ. සුනාද ධාරේක තරාද ධම්මේ කියන ධර්මය හොඳට අහන්න මතක තියාගන්න කියනවා. ඒ වගේම ධර්මානුකූලව ජීවිතය පවත්වාගෙන යන්න කියලා දේශනා කරනවා. අද දිනේදී අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවතේ ප්‍රකාශ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා දේශනාවක්. මේ දේශනාවේ නම අට්ඨාන ගොත්ත සූත්‍රය කියලා සංයුක්ත නිකායේ නිදහාන සංයුත්තේ තියෙන දේශනාවක්. අට්ඨාන කියන ස්වාමීන් වහන්සේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේක කාලයක සරත්වර ජේතවනාරාමයේ වැඩ සිටියා. මේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ සත්‍යාන කියලා ස්වාමීන් වහන්සේ නමක්, සත්‍යාන ගොස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳ නමස්කාර කරලා බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. සම්මා දිට්ඨි බන්තේ උච්චති. ස්වාමීන් සම්මාදිට්ඨිය කියලා කියනවා. කුමන අර්ථයකින්ද සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ? කුමන අර්ථයකින්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහුවා. ඒක මොකද්ද ප්‍රශ්නේ? සම්මාදිට්ඨිය කියන මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ? එතන බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දේශනා කරනවා द्वयं निष्कंपो पाඨාය ලෝකෝ ජීවුනින. පාඨායන මේ ලෝකේ ජීවත් වෙන ලෝක සත්‍ය බොහෝ තෙයින්ම අන්ත දෙකක කරුණු දෙකක තමයි ඇතුළු කරගෙන වාසය කරන්නේ. කරුණු දෙකක ඇතුළු කරගෙන තමයි වාසය කරන්නේ. ඒ තමයි අත්‍යන්ත නැතිතන. ඇත සහ නැත. ඇත නැත කියන අන්ත දෙකක තමයි ලෝකය බොහෝ තෙයින්ම ජීවත් වෙන්නේ. සමාව කියනවා මොකද? ඇත තියෙනවා. සමාව කියනවා නැහැ. මේ තියෙනවා නැහැ කියන අන්ත දෙක තමයි මේ ලෝකය බොහෝ තෙයින්ම ජීවත් වෙන්නේ කියලා. ලෝක සමුදයන්කෝ පච්ඡාන යථා
භූතං සම්මප්පඤ්ඤාය පස්සතු මේ ලෝකේ හට ගැනීම කෙනෙක් මනාව නුවණින් දැක්කා නම් යා ලෝකේ නැතිසම් සම්භෝති. එතකොට ලෝකේ හට ගැනීම කෙනෙක් දැක්කොත් නැත කියන අර්ථය නැති වෙලා යනවා. ඒ හටගන්න නැහැ කියන විදිහ. ඊළඟට ලෝක නිරෝධං කෝ පච්චය යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු මේ ලෝකේ නිරෝධයේ කෙනෙක් මනාවකට දැක්කා නම් ආන්නේ කෙනා යා ලෝකේ අතිද ලෝකේ තියෙනවා කියන අන්තය නැති වෙලා යනවා. ලෝක නිරෝධය දැක්කොත් තියෙනවා කියන අන්තය නැති වෙලා යනවා. ස්වාමීන් වහන්සේ දේශනා කරනවා උපේ උපාදාන අභිනේමේ විනිබන්ධෝ කෝ පස්කාන ලෝකෝ යේ. ඒ වගේම ලෝකයක් තවත් බහුල වශයෙන්ම ලෝක සත්‍ය අතර තියෙන ගතියක් තමයි උපය. උපය කියන්නේ වැටගෙන ඉන්නවා. උපාදාන කියන්නේ අල්ලාගෙන ඉන්නවා. අභිනිවේෂ කියන්නේ දේවල් වලට ලැබුම්ගෙන පදිංචිලා ඉන්නවා. ඒ වගේ විනිබන්ධ කියන්නේ දේවල් වලින් ලෝකයා වෙලිලා ඉන්නවා. සංකප්පෝ ආන්නේ උපාදාන කිරීම වැට ගැනීම අල්ල ගැනීම ආදී දේවල් ඉතින් අදිස්ථාන කරන දේවල් අල්ල ගන්න එහෙමනම් වැට ගන්න ඒ වගේම ඒ වගේ වෙදින් යන්නේ නැහැ. ඒ වගේ මේ දේවල් කිසිවක් අත්තා මේ තමන්ගේ ආත්මය කියලා ගන්නෙ නැහැ. දුක්ඛමේ උපජ්ජමානව දුක තමයි හට ගන්නවා නම් හට ගන්න. දුක තමයි විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්නේ. මේ කාමකෙත් හැක කරන්නේ නැහැ. මේ විචිකිච්ඡා කරන්නේ නැහැ. අපරප්පච්චේ ඥානමේ වැත්තෝති පරප්‍රත්‍යකින්තරව ඥානයක් කියනවා. ආන්නේ එතාවතාවකෝ අක්කන් සම්මාදිට්ඨි. අන්න මේ කරුණුයි විතරගෙන මෙන්න මේ වගේ අවබෝධයක් කියනවා නම් ආනේක සංකත කියන්නේ සම්මා දිට්ඨිය. සබ්බමග්නීති ගච්ඡානේ අය මේක වන්තෝ. සියල්ල තියෙනවා කියලා ගන්නවන මේක සංකේතය. සබ්බනන්ති සියල්ලක් නැහැ කියලා ගන්නවා කියන්නේ නැහැ කියලා ගන්නවා තව අන්තයක්. ඒ ගච්ඡාන ගෝන්ති අනුපකම්මේ අන්ත දෙකකට මම නොකමින තථාගතයන් වහන්සේ මධ්‍යම ධම්මං දේශේති. තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවකින් තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය උපාදාන උපාදාන පත්‍ය बहुपत्य जान पत्य जना मरणं सुखपतिव दुख दोमन सुपायाता सम्मा योगी अविद्यायන්ති වශයෙන් විලාක මේ අවිද්‍යාව ඉදිරි නැතුව නිරුද්ධ කර මොකද නිරුද්ධ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා විඥානය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වුණොත් සලආයතන නිරුද්ධ වෙනවා සලආයතන නිරුද්ධ වුණොත් පස්ස නිරුද්ධ වෙනවා. පස්සේ නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ සංනාව පස්සේ නිරුද්ධ වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වුණොත් සංනාව නිරුද්ධ වෙනවා. සංනාව නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධාන්ති. ශෝක පරිදේව දුක්ඛ දෝමන කියන මේ හැම දුක්ඛ ස්වභාවය මොකද වෙන්නේ නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන එක මොකක්ද කියන එකයි දේශනා කරන්නේ. ඒක කරුණු කීපයකින් විස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කරනවා. එතකොට පළමුවෙන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ඉන්න අය අන්ත දෙකක තමයි ඉන්නේ. අන්ත දෙකක ඉන්නේ. එක අන්තයක් මොකද්ද? ඇත. අනිත් අන්තය නැහැ. ඇතගේ අන්තයේ තමයි මොන දෘෂ්ටියකද වෙන්නේ? ඇත කියන්නේ සාපත දෘෂ්ටි. සාපත දෘෂ්ටිය තමයි ඇත කියලා කියන්නේ. ඇත කියන්නේ සියලු. ඊළඟ නැත කියන
තියෙන දෘෂ්ටියයි මොකද? උච්ඡේද දෘෂ්ටිය. ඒතර සාස්ත්‍ව දෘෂ්ටිය කියන්නේ මේ ජීවිතයේ ස්ථිරව සදාකාලිකව තියෙනවා. ඒ වගේම සදාකාලික ජීවත් වෙන තැන් තියෙනවා. සදාකාලික ස්වර්ග තියෙනවා කියන මතයක් තියෙනවා. ඒතර ඒවයි ඥාත පස්සේ මේ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒක දිගටම දිගින් දිගට ජීවත් වෙනවා. ඒක තමයි සාස්ත්‍ව දෘෂ්ටිය කියන්නේ. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මරණින් මත්තේ ආයතක කරා යන්නේ නැහැ. මරණින් මත්තේ මේ පැවැත්ම කියන එක ආවද. ත්‍රාණියන්ගේ තව කොටසක් ලෝකයේ ජීවත් වෙනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන බොහෝ අය ඔය අන්ත දෙක තුන තමයි බොහෝ සිංහ ජීවත් වෙන්නේ. වැඩි කොටසක් කියනවා කියනවා, තව කොටසක් කියනවා නැහැ කියනවා. බොහෝ ආගම් කියනවා කියන මතේ ඉන්නවා. කියනවා කියන මතේ. ඒ නිසා හැම ආගමකම මොකද තියෙන්නේ? ස්වර්ගය තියෙන්නේ. හැම ආගමකම ස්වර්ගස්ත වෙනවා. ස්වර්ගය කියන්නේ පස්සේ ඒ ජීවිතේ සදාකාලික ඒ විදිහටම පවතිනවා කියන හැඟීමක් තියෙනවා. එතකොට මේ අන්තේ ලෝකේ ගොඩාක් ආගම් තියෙනවා. ඒ වගේම සමහර ආගම් මේ වගේ දේශපාලන මතවාදී තියෙන ඒවාට කියන්නේ මොකද්ද? ආයමනින් මැත්තේ උපත නැහැ. ඒතර මේ ජීවිතේ පමණයි මේ ජීවිතේ ඉන්නකම් කාලා වේලා ඕනෑම මේක පරියන්නික කරගෙන නැහැ. මොකද මරණින් මැත්තේ උපත ආන්නේ මතේ ලෝකෙ බොහෝ සමාජාගම් වගේම සමාජ දේශපාලන මතවාද ලෝකේ ගොඩනගලා තියෙනවා. ඉතින් ඔය දෙකට මිනිස්සු ලේසියෙන් වැඩි එක්ක තියනවා කියනවා එක්ක නැහැ කියනවා. එතකොට මෙන්න මේ ස්වභාව දෙක සෝතාපන්න සමාධිය කියන පැමිණෙනකොට මොකද වෙන්නේ? ඒ අන්ත දෙකට යන්නේ කියනවා කියන අන්තයට යන්නේ නැහැ. නැහැ කියනවා අන්තයට යන්නේ නැහැ. එයා ආර්ය න්‍යාය කියන එක අවබෝධ කරගෙන ඉන්නේ. ආර්ය න්‍යාය අවබෝධ කරගත්තාම එයා දිනනවා කියන්නේ නැහැ, නැහැ කියන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක සමුදය කියන්නේ මේ ලෝකේ හට ගැනීම. මෙතන ලෝකයේ තේරුම කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. ආයතන ලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මේ ලෝකී කියලා විතරම හඳුන්වනවා. ඒකද මෙන්න මේ ආයතන ලෝකෙම නැත්නම් මේ පංච උපාදාන ලෝකයේ පිළිබඳව කෙනෙක් සමුදේ කියන හටගැනීමේ ස්වභාවය දැක්කොත් ආන්‍යයට හටගැනීම දැක්කොත් එයා නැත කියන උදේ නැතිලා එයි එයා දන්න හටගැනීමක් තියෙනවා. හටගැනීමක් දෙන්න නැහැ කියන්නේ යාවදත්ත චක්කුංච පටිච්ච රූපේ දුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියනවා. ඒ තුනේ එකතුවට පස්සපච්චය මොකක්ද වෙන්නේ? වේදනා වේදනාපච්චය සංඥා සංඥාපච්චය උපාදාන උපාදානපච්චය බහු. භවයේ සකසුන මොකදෙන්නේ? යන්නකොදිනවා. ඒක නෑ කියන්නේ. ඒක මේ හට ගැනීමේ ස්වභාවය කෙනෙක් අවබෝධ කරගත්තාට පස්සේ යා නෑ කියන්නේ. එයි ආයුෂ කරා සම්පූර්ණයක් තියෙනවා. ඒකයි එනිසා භවය හැදුණු ජාතිපච්චය ජරාමරණ දුක්ඛපරිදේ දුක්ඛමන පායත සංභව. ඒ නිසා ලෝකේ හට ගැනීම දකින්න කෙනාට ආන්න නෑ කියන්නේ. ඒ වගේම ලෝක නිරෝධය දකින්න. මේ ඇහැයි මේ චක්කුංච පරිස රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. සංකායයේ වේදනා අන්නේ වේදනා අපේ විගාම නිරෝධ. කෙනෙක් මොකද කරන්නේ? ඒ හටගන්න වේදනාව ඉතිරි නැතුව ඇල්ම සංනාව කැමැත්ත කියන මොකක්ද කරන්නේ? නැතිකම. එතකොට වේදනා නිරෝධා සංනා නිරෝධා. සංනා නිරෝධා උපාදාන. උපාදාන නිරෝධා භව නිරෝධා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්බන්ධ. එතකොට ඒ විදිහේ නිරෝධේ දකින්න කෙනා කියනවා කියන්න පුළුවන්කම ඒක ස්ථිරව මේක අන්න ස්ථිර තැනකට යනවා කියන මොකදයා නිරෝධය දක්වන්නේ නැති කරන්න මේක නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ විදිහට මේ හට ගැනීම නැතිවීම සමුදය ඒ වගේම ලෝක නිරෝධය කියන එක කෙනෙක් අවබෝධ කරගත්තොත් ආනාර අන්ත දෙකට වැටෙන්නේ නැහැ. ඒ අන්ත දෙක වැටෙන්නේ නැති නිසා යා මොන දෘෂ්ටියෙන් යුක්ත කෙනෙක්ද? සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඒතර
සම්මාදිට්ඨිය යුක්ත කෙනා ගන්නේක තියෙනවා. ඒ සම්මාදිට්ඨියට ආර්ය න්‍යාය කියන එක හොඳට අවබෝධ කරගන්න තියෙනවා. හැම වෙලේම ආර්ය න්‍යාය තුල තමයි ඉන්නේ. මොකද ආර්ය න්‍යාය කියන්නේ ඉමාන්‍යන් සති ඉදම් හෝති. ඊළඟට ඉමත් උපාදා ඉදම් උප්පති. ඉමාන්‍යන් මතති ඉදම්න හෝති. ඉමත් නිරෝධා ඉදම් නිරුද්ධති. ආනේ විද්‍යාව තුළ නිතරම තියෙනවා. ඒකට ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඉමාන්‍යන් සති කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ. ඉමත් උපාදා මේ ඉපදුනොත් මේ කන්වරේ උපදිනවා. ඉමාන්‍යන් අකට මේක නැත්තම් මෙයක් නැහැ. ඉමත් නිරෝධා මේ නිරුද්ධ වුණොත් මෙයක් නිරුද්ධ වෙලා යනවා. ආනේ කියන ආර්ය න්‍යාය තුළ තියෙනවා. ඒ නිසා තෝරා මේ සම්මාදිට්ඨියට පැත්තට කෙනෙක් ලෝකෙ කිසිම දෙයක් තියෙනවා කියලා ගන්න යන්නේ නැහැ. නැහැ කියලා ගන්න යන්නේ නැහැ. මොකද යාන්නේ ආර්ය න්‍යාය කියන හොඳට අවබෝධයි. ඉතර වර්තමාන මොහොතේ වුණත් දෙයක් හරගත්තොත් එයා ඒක තියෙන දෙයක් හැටියට ගන්නෙ. දැන් අපි සිතිවිල්ල කරගත්තත් අපිට ඒක තියෙයි වගේ තේරෙනවද නැද්ද? තේරෙනවා. ඒ නිසා ඒක අපි හරි වෑයමක් කරනවා අයින් කරගන්න. අපි දැන් මේක එහෙමම තියෙයි කියලා. ඒ නිසා හරි වෑයමක් කරනවා. ඒතර දැන් සම්මාදිට්ඨිය කියලා ඒක ගොඩාක් මේ නියම දන්න මොකද්ද? හේතුඵල ධම්මේ මේ ඇති කරන්නේ මේක තියෙන්නේ මෙන්න මේ හේතු නිසා මේ හේතු දෙක සම්බන්ධයෙන් මේක නැති වෙලා යනවා. ආයේ අවබෝධය තුළ නිතරම ඉන්නවා. ඒ නිසා මේ සම්මාදිට්ඨියේ එක පැතිකඩ තමයි මොකද? මේ කියනවා කියන අන්තවලට යන්නේ නැහැ. නැත කියන අන්තවලට යන්නේ නැහැ. ඒකට හේතුව මොකද? හට ගැනීමක් දන්නවා නැතිවීමක් දන්නවා. ඒතකොට මේ පංච පාදාන ස්කන්ධ ලෝකේ මේ ආනන්ද ලෝකේ හට ගැනීමක් දන්නවා ඊළඟට නැතිවීමක් දන්නවා. ඒ නිසා මේ පංච පාදාන ස්කන්ධ පිළිබඳ මේ ආයතන පිළිබඳ තියෙනවා කියන අන්තයකට හෝ නැත කියන අන්තයකට යන්නේ. ඊළඟට තව මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රතිකරක් වෙන්නෝ මේ ලෝකයේ ස්වභාවය. එකක් තමයි උපේ. උපේ කියන්නේ මේ ලෝකයේ නිතරම බැටගෙන ඉන්නේ. දේවල් වල නිතරම බැටගෙන ඉන්නේ. ඒකේ බුදුරජාණන් වහන්සේ වෙන රූපෝපයන් විකේ විඥාන සිත්තමාන සිත්තේ. නිතරම මේ විඥානය බැහැගෙන තියෙන මොකේද? රූපයේ තුල බැහැගෙන ඉන්නවා කියනවා. රූපාරම්මන රූපේ අරමුණු කරන රූප සාධිත රූපේ පිටාගෙන තමයි නම් රූපසේ වෙන තණ්හාවෙන් නිතරම දෙන්නේ. එතකොට මේ විඥානයෙන් දෙන්නේ අන්න දියුණු වෙලා වැඩිලා යනවා. ඒ වගේම මේ විඥාන නිතරම බැහැගෙන ඉන්න මොකේද? වේදනාව තුළ බැහැගෙන ඉන්න, සංඥාව තුළ බැහැගෙන ඉන්න, සංකාර තුළ බැහැගෙන ඉන්න, විඥානය තුළ බැහැගෙන ඉන්නවා. ඒ විදිහට මේ විඥානයේ ගත්ත පංච පාදාන මේ රූප වේදනා සංඥා සංඛාර කියන හතර තුල නිතරම මොකද වෙන්නේ? ගැටගෙන ඉන්නේ. ඒකද කියන විඥානස්ථಿತಿ. විඥානයේ පවතින තැන් හතර. ඒක නිතරම මේ හිතගත්තු විදිහට ගැටගෙන ඉන්න මේ හතර තුල තමයි. ඒතර ඔය හතර තුල නිතරම විඥානයේ ගැටගෙන ඉන්නේ. උපාදාන කියලා කියන්නේ දේවල් වලට නිතරම මොකද වෙලා තියෙන්නේ? බැඳිලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නැත කරනාමයේ දිවසාරේ මනස මේ හැම දෙයකම බැඳිලා ඉන්නේ. උපාදාන කියන්නේ බැඳිලා ගිහිල්ලා ඉන්නේ. මම කියලා මගේ කියලා මට අයිති කියලා බැඳිලා තියෙනවා. ඒක ලෝකයේ ඒ සෑම දෙයක් පිළිබඳව ඒ වගේ උපාදානයක් මේ ලෝක සත්‍යයට තියෙනවා. ඊළඟට අභිජේත කියන්නේ ලෝක හැම දෙයක් තුළම මොකද වෙලා තියෙන්නේ? පරිච්ඡේදය වෙලා ඉන්නේ. ලැබුම් දෙන්නේ සෑම දෙපන්ත පාදාන ස්කන්ධය තුල මොකද කරගෙන තියෙන්නේ? ලැබුම් වෙලා පරිච්ඡේදය ඉන්නේ. ඊළඟට ආයතන තුල ඒ උපෝගම තුල නිතරම පරිච්ඡේදය ඉන්නේ. මේ පංච පාදාන ස්කන්ධය ගත්තම මේ ලෝකේ හැම දෙයක්ම ඒකයි. ඒකයි. ඒතර අපි දන්න ලෝකේ හැම ස්වභාවයක් තුළම අපේ හිත නිතරම ලැබුම් වෙන තියෙන්නේ. ඒකයි. හිතට ආපු දුකක් ගත්තා දුක තුල හිත ලැබුම් ගන්නවද නැද්ද? ලැබුම් නෙමෙයි. ඒකයි එකකින් ගලව ගන්න ලේසි නෑ. ඒ හැම ස්වභාවයකටම හිත ලැබුම් කියන තියෙන්නේ. මොකද අර ඒ වගේ තියෙන ස්වභාවය සාමාන්‍ය කෙනා දන්නේ ඒකයි. ඉතින් ඒ නිසා ඒවා හැමතැනම ලැබුම් කියන තියෙනවා. අභිනිවේෂ කියන්නේ හැමතැනම පැටලෙවිලා තමයි තියෙන්නේ. දැක ගැනීමලා පැටලෙවිලා හැමතැනම තියෙනවා. මධ්‍යපාදාන ස්කන්ධය තුල ආයතන තුල රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ තුල විඥාන තුල විවිධාර්ථ තුල හැමතැනම මොකද වෙලා තියෙන්නේ? දැක ගැනීමලා
සම්මා දිට්ඨිය කියන පස්සේ මොකද වෙන්නේ? අන්න කිසිවක් ලෝකයෙන් කිසිතැනක වැස ගන්න යන්නේ ඇයි? එයා ඒ හැම දෙයක්ම ස්වභාවයෙන් මුලට රූපේකට රූපය අවබෝධ කරගන්න, වේදනාව අවබෝධ කරගන්න, සංඥාව අවබෝධ කරගන්න, සංකාර අවබෝධ කරගන්න. ඒතර ඒ වතුරට වැස ගන්න යන්නේ ඒ වගේ මේ කිසිම මමේ මාගේ කියලා අල්ලන්න යන්නේ ඒ වතුරට පදිංචි වෙන්න යන්නේ ඒ වගේ මේ වතුර ගැට ගැහිලා යන්නේ ඒකව එයා මේවා පිළිබඳව අවබෝධ කරගෙන ඉන්නවා. ඒ අවබෝධයෙන් තමයි කිසිවකට මේ වෙන්නේ. එයා ජීවිතේදී එයාගේ ඉන්න දර්ශනය තමයි දුක්ඛ මේ උත්පජ්ජමාන උපජ්ජය. නිතර උපදින්නේ මොකද්ද? දුක උපදිනවා නැති වුණොත් නැති වෙන්නේ මොකද්ද? දුක නැති වෙනවා. ඒ නිසා කිසිවකට වැද ගන්න අවශ්‍යතාවය නැහැ. කිසිවක් අල්ල ගන්න අවශ්‍ය නැහැ. දුක අල්ල ගන්න අවශ්‍යතාවය නැහැ. ඒකයි. දැන් නිතරම ගන්න දුකක් හට ගන්නවා නැති වුණොත් නැති වෙන්නේ මොකද්ද? දුක නැති වෙනවා. ඉතින් ඒක නිසා කිසිවක් නැහැ. ඒකයි යම් කිසි දෙයකට උපේන පාදියදී කියලා කියන කිසිවක්කට වැද ගන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ලෝකයේ නිතර මොකද වෙන්නේ? එයා දුක නැති වුණා දුක හටගත්තු දුක නැති වුණා කියන්නේ අපේ සාමාන්‍ය ලෝකයට දෙන්නේ මොකද්ද? මගේ දේවල් හටගත්ත මගේ දේවල් නැති වුණා. ඒකයි. ඒතකොට වැද ගන්නවද නැද්ද? වැද ගන්නවා. ඒවා අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. දැන් අපිට පරණ වේචි සිද්ධි දිනවා. ඒව කාටද නැතිුනේ? ඔව්. ඒතකොට අපි උපාදාන කරගෙන ඉන්නවද නැද්ද? ඉන්නවා. නේද? ඒ වගේ හිත වරින් වර වැද ගන්නවද නැද්ද? ඒව තුළ වරින් වර විඥානි කියන්නේ හිත මේ පරිච්ඡේදයෙන් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ වගේම අපේ හිත ගැට ගැහි කාමච්ච යනවද නැද්ද? යනවා. මොකද අපිට අර දුක හටගත්තා දුක නැතුණා කියන අවදිතිය නැහැ. හැබැයි තෝත මේ සම්මාදිටියට වෙන්නේ කොහොමද දෙයක තියෙනවා. තෝතාපන්න වෙනකොට යට සම්මාදිටිය තියෙනවා. ඒ තෝතාපන්න කෙනාට ඒ ස්වභාවය තියෙනවා. ඒක සම්මාදිටියේ ස්වභාවයක් මොකද්ද? නිතරම සම්මාදිටිය තියෙන කෙනාට මේ මොකක් හටගන්නද කියලාද? දුකක් හටගත්තා දුක නැතුණා. විතර මොනවද අපි කියන්නේ කියලා කපනාවක මොකද කරද්ද? එයා නම් දුකක් හටගත්තා. ඊට පස්සේ ඒ දුක අන්න වෙලා. ඒ නිසා ඒක ඒ වගේ හිත දැක ගන්න මේව කරන්න ඒවයි හිත ගැට ගෙහෙන ගතිය මොකද නැහැ. ඒ වගේ දුක් මම මාගේ කියලා අල්ලන්න යන්නේ නැහැ. ඒක උපාදාන කර ගන්න අල්ලන්න ඒ කිසි දෙයකට යන්නේ නැහැ. අස්රාමයේ මේව මගේ දේවල් කියලා අල්ලගන්නේ නැහැ. අපිට අතීතයේ කියන්නේ විතරම අපි ඒ ඔච්චර විතර මම මාගේ කියන හැඟීම් තියෙනවා. ඒ වතුරට හිත දැකගෙන ඒ වගේ මේ උපාදාන කරගෙන ඉන්න කතියක් තියෙනවා. ඒක සම්මා දිට්ඨියට කෙනෙක් වස්තුන තේ ස්වභාවය න්යාගේ නැති වෙනවා. එයාට ඒව ඕන වෙලාවක අයින් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ ඒතර සම්මා දිට්ඨියේ ඒකාංගයක් තමයි ඒ. ඒතර කිසිවකට වැද ගන්නෙ නැහැ. කිසිවකට අල්ලක උපාදාන කරගන්න යන්නේ නැහැ. ඒව තුළ ලැබුම් කියන පදිංචියෙන් යන්නේ නැහැ. ඒවට ගැට ගැලේ යන්නේ නැහැ. මොනවා හරි ධර්මතාවක් හටගත්තොත් මොකද්ද තියෙන සිහිය? අවබෝධයකට දුකක් හටගත්තා දුකක් නැති වුණා. ඒකට කියන අපරප්පච්ච ඥානය. අපරප්පච්ච ඥානය කියන්නේ අනුන්ගෙන් ආන්දෝනේ ආනිකයි. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ දුක ප්‍රශ්නයක් කරදරයක් ආවම අපි නිතරම කියන්නේ දුකේ තියෙන මොකද්ද? විපාක දෙකක්. මොකද්ද? සම්මෝහ වේපක්ක පරිේෂිත වේපක්ක. එකක් තමයි අපි මොකද වෙන්නේ? මුලාවටපත් වෙනවා. අනිත් එක බහැරේ නිතරම පිළිසරලා බලාපොරොත්තු වෙනවා. ඒතර අංගේ ප්‍රත්‍යක් ඕනිද නැද්ද? ඔව්. ඒක සාමාන්‍ය හිතක තියෙන ස්වභාවය දුක හටගත්ත ගමන් ඇයි එයා දන්නේ මේ දුක හටගත්ත හේතුව දන්නේ නැහැ. එයා දුක තුල මොකද එයාගේ හිත නැත ගන්න. ආන්නේක. හිත ඒ දුක උපාදාන කරගන්න. අල්ල ගන්නවා දුක අල්ල ගන්න. දුක අල්ලකට පස්සේ මොකද වෙන්නේ? අල්ල අතාරින්න දෙන්නේ. ඒකයි. දැන් අපි දන්නවනේ කෙනෙක්ගේ දෙයක් අයින්නොත් එයාට ශෝකේ හටගන්න. ඒක ශෝකේ අනිවාර්ය කලකවද නැද්ද? ශෝකයේ තුල හිත නැදගෙන තියනද නැද්ද? ශෝකයේ තුලමද පරිච්ඡේදන්නේ? හිතේ ශෝකයේ තුලම ශෝකයෙන් වෙලෙනවා. එතකොට එයා දන්නේ නැහැ දැන් මේක ඊට පස්සේ දුකක් කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒක අනිත් එක කියනවා දකින්න මේක දුකක් කියලා. එයා කියනවා කතාවින්ද කොහොමද කරන්නේ?
එතකොට සාමාන්‍ය කියලා ඒකට කැමතිද? අනේකයි. එයා ඒකට කැමති නෑ. එයා ඕනේ මොකක් කරන්නද? දුක පාසා. අනේකයි. මොකද එයා දුක මොකක්ද කියලා දන්නේ නෑ. දැන් මේ රටකට තියෙන දුකක් කියලා දන්නේ නෑ. එයාට දුක තිබුණේ කොහෙද? බාහිර ලෝකේ දෙයක් බයින්නේ අහිමි වෙච්ච නිසාම දුකක් තියෙනවා කියන එකයි දන්නේ. දැන් මේ දුක පදවල දෙන්නේ මම මේ හිතේ මේක අල්ලගත්ත නිසා මේ දුකට මම වැටගෙන ඉන්නේ නේද කියලා තේරෙන්නේ නැහැ. ආනික. ඒ නිසා මොකද වෙන්නේ? එයාට අර මේ Taman දැන් හටගෙන තියෙන දුක කියලා තේරෙන්නේ නැහැ. එයාට දුක තිබුණේ කොහෙද? අර බාහිර වස්තුවක් තිබුණේ වස්තු නැතුව ඒ නිසා දුකයි වගේ තේරෙන්නේ. ඒක ලැබුණොත් මොකද වෙන්නේ? දුක ආවර වෙයි කියලා හිතන නිසා ආය ලබා ගන්න මොකද කරන්නේ? තව තවත් කල්පනා කරනවා. එතකොට දැන් අර සම්මාදිට්ඨිය යුද්ධය කරනවා. එයා දන්නවා දුක කියන්නේ මොකක්ද කියන හොඳට දන්නවා. දුක පරිණේ කියනම දුක අවබෝධ කරගෙන ඉන්නවා. එතකොට එයා අවබෝධ කරගත්ත නිසා ඒක යා මුලාවටපත් වෙන්නේ නැහැ. තව කෙනෙකුගෙන් ඒක අහන්න ඕනේ. අපරප්පච්ච ඥානය කියන්නේ ඒක. සාමාන්‍ය ලෝකයේ දුක හටගත්ත ගමන් මුලාවටපත් නම් කියන්නේ අනේ මට තේරෙන්නේ නැහැ මේක කොහොමද ගොඩ යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අනිත් අයගේ අහන්න සිද්ධ. මේක ලෝකයේ දුක් නැති කරන මඟ අනන්තයි අප්‍රමාණ. ඉතින් මේ කෙනාගේ දැනුම හැටියට මාර්ග කියලා දෙනවා. ඉතින් ඒවට පිළිදුනන් පස්සේ මොකද වෙන්නේ? තව තවත් දුකට වැටෙනවා මිසක් නිදහස් වීමක් නැහැ. ඒතකොට සම්මාදිට්ඨිය යුද්ධ කෙනාට ආන්නේක නෑ. යාට කියන්නේ මොකද්ද? අපරම්ප්‍රත්‍ය ඥාන. තවත් කෙනෙකුගේ උපකාරයක් අවශ්‍ය ඒකයි. සමාන්තරව විසඳ ගැනීමේ කුසලතාවය තියෙනවා. ඒක සම්මාදිට්ඨිය කියන්නේ. දැන් හොඳ දැක්මක් තියෙනවා. හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්ම නිසා තවක්ෙන් අහන්න ඕනේ. අපිට පේනවා නම් අපි ආයතනයෙන් පැහැදිලි පාරවල් අහන්න යන්නේ. අපේ ආයතන මාර්ග අපිට පේනවා. එහෙනම් අපි යන්නේ නැහැ. කොහෙද යන්නේ? කොහොමද යන්නේ? අවශ්‍යතාවය නැහැ. ඒක සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි. ඒ වගේ දැක්මක් තියෙනවා. සම්මාදිට්ඨිය උපමා කරනවා බුදුරජාණන් වහන්සේ මොකද? අරුණාලෝකී ලැබුවා. ඒක අරුණාලෝකී ලැබුණාන් පස්සේ සාමාන්‍ය යන්න පාර තියෙනවා. ඒකයි. අපේ ආත්මමාන්තරයට තමයි සූර්යාලෝකේ තියෙන්නේ. ඒක සෝතාපන්නයට තමයි සම්මාදිට්ඨිය පිළිගන්නේ. ඒකෝ එයාට අරුණාලෝකේ තියෙනවා. රහතුනාම තමයි සූර්යාලෝකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සම්මාදිට්ඨිය යුද්ධක නායකයා අපරම්ප්‍රත්‍ය ඥානික නමුගෙන් අහන්න ඕනේ. ඒතර ඒ හේතුව තමයි නිතරම යන්නේ හේතුඵල ධර්ම කියන හොඳට දුකක් හටගත්තොත් එයා දුක කියන්නේ හරියට මොකක්ද කියලා දාන්න. ඊළඟට දුකට හේතුව හොඳටම දාන්න. ඉතින් ඒ නිසා දේවල් හටගන්නකොට එයා දන්නවා දුක හටගත්ත දුක නැති වුණා. ඒකයි දුක්ඛමේ උපපච්චමාන උපපච්චති දුක්ඛමේව නිරුද්ධමාන නිරුද්ධති. හටගත්ත දුක නැතිුනේ දුක. ඉතින් ආන්නේ විදිහට සම්මා දිට්ඨිය යුක්ත කෙනාගේ ස්වභාවය ඒකයි. ඒ නිසා මේ සම්මා දිට්ඨිය බුදු සාසනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අරුණාලෝකයේ කවුලේදී කියනකොට අරුණාලෝකයේ ලැබුණා වගේ තමයි මේ සම්මා දිට්ඨියේ ජීවිතයක් පවත්වනවා. ඒතර බෞද්ධ වූ අපි පුරාන්තර වෑයන් කරන මොකේද? මේ අරුණාලෝකයේ ලබා ගන්න. ඒකයි. අපි දන්නවා අපි ජීවිතේ ගත්තොත් බොහොම අන්ධකාරය තමයි තියෙන්නේ. එතන මේ කියන ලද ස්වභාවයන් තුල ඒක විතර හැමදාම කරුලේ තමයි තියෙන්නේ. එතන අර කියන ගති වලින් අපි යුක්ත අපි මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? උපය, උපාදාන, අභිනිවේෂ නිබන්ධ වල තමයි විතරම අපේ හිත බහැගෙන ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර තුන ඇත කන නාසය දිව ශරීරයේ ඔය කොහොම තුන මොකක්ද වෙලා තියෙන්නේ? බහැගෙන. රූප දර්ශකන්දර විස්පාර තුල බහැගෙන තියෙන්නේ. ආර ගන්න සිටේ සීලම සිටිවිලි තුල බහැගෙන තියෙන්නේ. ඊළඟ වායෝග දේවල් වල ඔය හැමතැනම බහැගෙන ඉන්නේ. ඊළඟ හැමදේම මොකක්ද කරගෙන තියෙන්නේ? ඔව් හිත බැඳිලා තියෙන්නේ. බහැගෙන බැඳිලා. ඊට පස්සේ ඒව තුල ඔව් ඒක ලැබුම් ගෙනින් අභිනිවේෂ කියන්නේ ඒකයි. ඒවා ඇරිලා ඒව තුනම ලැබුම් ගෙනින්නේ. විනිබන්ධ කියන්නේ වෙලෙලා ඉන්නේ. ඒතර පරම වෙලෙලා ඉන්නේ. ඒතර කොහොමද හේතුන් වෙන්නේ? ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය ස්වභාවයන් නැති කර ගන්න පුළුවන් මොකද? මේ සම්මාදිට්ඨිය කියන එක ඇති කරගත්තොත්. ඉතින් ඒ සඳහා සම්මාදිට්ඨිය ඇති කරගන්න දිනු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද? පරසෝ ගෝසම්ප්‍රත්‍ය සහ මොකද? යෝනිසෝ මනසිකාරය.
කියන්නේ මොකද? අනුන්ගෙන් අහන්න ඕන. ඊළඟට යෝනිසෝ මනසිකාරය. ඒක අනුන්ගෙන් මොනවද අහන්නේ? සත්‍යන්නේ. ඒ කියන්නේ අපි අර බැහැගෙන ඉන්න ලැබුම් මිලින්නේ ඔය ස්වභාවය ගැන ඒකේ නිදහස් වෙන ක්‍රමවේදය ගැන මොකක්ද කරන්න ඕනේ? අහන්න ඕනේ. ඒක පරිසෝධෝස ප්‍රතිසම. මනස සම්මාදිට්ඨිය ඇති කරගන්න ක්‍රමවේදය මොකක්ද කරන්න ඕනේ? අහන්න ඕනේ. ඊළඟට සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාරක ධර්මතාව තියෙනවා මොනවාද ඒවා කියලා අහගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ආපුවා ගැන යෝනිසෝ මනස්කාරය කරන්න. ඒ වගේම අපි අර අවබෝධ කරගන්න යුතු එහෙම නැත්නම් අපි බැහැලා ඉන්නේ කොහෙද? ඒ බැහැලා ඉන්න තැන ස්වභාවය අහඳුන ගන්න. ඒක තමයි ඉතින් ගොඩේ ඉන්න දුරුවන්නේ. ඒ නිසා මේ පස්වෝදෝස ප්‍රතිින් කරන්නේ ඒකයි. ඒ පිළිබඳව අපිට කියලා දෙන්න. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඒ කියපු දේවල් පිළිබඳව යෝනිසෝ මනසිකාරය කරන්න. ඒක යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ කියපු දේ ගැන ආයායන් කරගන්න ඕනේ. බලන්න ඕනේ. දීකර කර බලන්න බලනකොට තමයි දිට්ඨිය සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති වෙන ඒතර පිළිවෙත් කියනවා හරියට ඉගෙනගෙන මේ පිළිවෙත් මාර්ගය අපි එන්න ඕනේ. එතකොට දැන් සම්මා දිට්ඨියක් ඇති කරගන්න මේ පඨම අගහරව සූත්‍රයේ පෙන්වන පිළිවෙත් ඒ විදිහට කෙනෙක් වුණොත් තමයි සම්මා දිට්ඨිය කියන කෙනෙකුට ලැබෙන්නේ. ඒකද දේශනා කරනවා සෝත වික්‍රේ වික්ඛු සම්බ්‍රහ්මචාරීසු අදහරෝ විහෙරති අපදිස්සෝ අතභාග දුක්ඛිකෝ. මහණෙනි යම් කිසි විශ්වාස තමන්වා එකට ජීවත් වෙන පිරිස එක්ක සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක අදහරෝ විහෙරති ගෞරව නැත්නම් ඊළඟට යටත් නැත්නම් ඊළඟට අතභාග දුක්ඛි කියන්නේ එකට ජීවත් වෙන්නේ නැත්නම් ආවි සමාචාරික ධර්ම පුරනවා කියන එක වෙන්නේ නැහැ. ආවි සමාචාරික ධර්ම දිනු කරන්න බෑ. ආවි සමාචාරික ධර්ම කියන්නේ වත් පිළිවෙත්. වත්තා පිළිවෙත් වලට කියන මොනවද? ආවි සමාචාරික ධර්ම. ඊළඟට මේ ආවි සමාචාරික ධර්ම පුරන්නේ නැතුව ඒක ධර්ම දිනු කරන්න බෑ කියන්නේ. ඒක කියන්නේ කාටද? ඉක්මන කෙනාට. ඉක්මන කෙනෙකුගේ සතු ගුණාංග තියෙනවා. ආන්නේ ගුණාංග දිනු කරන්න බෑ මොකද්ද? මොනවද කියනොත් ආවි සමාජාචාරික ධර්ම නැත්තම්. ඒතර ආවි සමාජාචාරික ධර්ම තිබුණොත් මොනවද තියෙන්නේ? ඒක ධර්ම. ඒක ධර්ම තමයි ශ්‍රද්ධා, හිරියොත්ප්ප, වීර්ය, අන්. ඒක කියන්නේ ඒක ධර්ම කියලා. එනි හික්මෙන පුජ්‍යයාගේ සතු තීරු ගුණාංග. ඒතර මේ ඒක ධර්ම පුරන්නේ නැතුව සීලය පුරනවා කියන එක වෙන්නේ නැහැ. ඒක ධර්ම දිනු කරන්නේ නැත්නම් මොකක්ද දිනු කරන්න බැරි? සීලය දිනු කරන්න බැහැ. සීලය දිනු කරන්නේ නැතුව සම්මා දිට්ඨිය දිනු කරනවා කියන එක නිර්සන්තාන විදිහට වෙන්නේ නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය දිනු කරන්න නම් අපි සීලම් දුන්නේ සීලයක පිටා. ඒ සීලය දිනු කරන්න නම් ඒක ධර්ම දිනු කරන්න. ඒක ධර්ම දිනු කරන්න ආත්ම සමාජාචාරික ධර්ම. ආත්ම සමාජාචාරික ධර්ම දිනු කරන්න නම් සමන්වායක ජීවත් වෙන අය පිළිබඳ ලොකු ගෞරවයක් තියෙනවා. ඊළඟට යහපත් ගතියක් තියෙනවා. ඒකට කටයුතු කිරීමේ කුසලතාවයක් තියෙනවා. ආන්න ඒක තමයි සම්මා දිට්ඨිය කරා කියන්නේ. එතකොට මූලිකවම ධාමදීසු සමාධිත්‍ය කැට කරන්න අපි මුලින්ම ප්‍රවේශී යුතු පදනම මොකක්ද? අපි ජීවත් වෙන අයත් එක්ක මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ගෞරව කරන්න ඕනේ. ජීවත් වෙන එකට ජීවත් වෙන අයත් එක්ක ගෞරව කරන්න ඕනේ. එයි නැත්නම් මොකද වෙන්නේ? ගෞරව නොකරොත් රට ගන්නවා, අල්ල ගන්නවා, කොහොමද ඊට පස්සේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මූලිකවම කරන්න ඕනේ මොකද? ඒකට ජීවත් වෙන අයත් එක්ක ගෞරව කරන්න ඕනේ. ඊළඟට යටත් වෙන්න. අනිත් එක සමගියෙන් එකට කටයුතු කරන්න ඕනේ. ආන්නේ කරනකොට තමයි අර වත් පිළිවෙත් හරියට කරන්න පුළුවන්. වත්තා පිළිවෙත්. වත් පිළිවෙත් හරියට කරනකොට වෙන්නේ මොනවද? ඒක තමයි. ශ්‍රද්ධාව දිනු වෙනවා, හිරියොත්ප්ප දිනු වෙනවා, වීර්ය සහ ප්‍රඥා. එතන මේ
ඒක ධර්ම තිබ්බොත් සීලේ පරිපූර්ණ වශයෙන් දිනු කරන්න පුළුවන්. අපි දන්නවා දැන් සත්‍තාව තියෙනවා නම් සීලියත් අප කියන්නේ මොකද්ද? පවට ලැජ්ජා බය. ඒක පවට ලැජ්ජා බය කියනවා නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? සීල රැකෙනවා. ඒක බය ලැජ්ජා නැත්නම් සීල රැකෙන්නේ. ඒක සීල කැඩෙනවා කියන්නේ මොකද්ද? පවට ලැජ්ජා නැහැ. ඊළඟ වීර්යය තියෙනවා නම් එහෙමයි. වීර්යය තියෙනවා කුසල ප්‍රහාණය කරන්න පුළුවන් කුසල දිනු කරන්න. ප්‍රඥාව තියෙනවා නම් එහෙමයි. එතන මෙන්න මේ පහ දිනුනොත් තමයි සීලේ පරිපූර්ණ වෙන්නේ. එතන සීලේ පරිපූර්ණ වුණොත් තමයි මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය. එතන අපි මුලින්ම හොඳට මේ අපි ජීවත් වෙන පිළිස් එක්ක මේ ගෞරවාන්විතව කටයුතු කරන්න පුරුදු වෙනවා. එහෙනම් ගෞරව කරන්න ඕනේ. එතන අපි නම් පුජ්‍යලේකට ගෞරව කරන්න පුජ්‍යලයන්ට මොකද? අපි දකින්න පුජ්‍යලය සතු. මොනකද? දැන් බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ මොනවද කරන්නේ? දුන්න දැකලා. බුදුරජාණන් වහන්සේ ගුණ දැකින්න බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා. සංඝයාට ගෞරව කරනවා. එයි සංඝයාට ගුණ දැකලා තියෙනවා. එතන පුජ්‍යලයන්ගේ ගුණ දකින්නකොට අපි මොකද න්යායට හරි ගෞරවයක් අපි ඇති වෙනවා. මේ ගෞරවය තුළ අපිට ගුණාංග ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ දැන් හාමුදුරුවෝ මොනවද කිව්වොත් මොකද? මම ඉවරෙන්ද එහෙම කියනනේ හාමුදුරුවෝ කරවාන්නා. හාමුදුරුවෝ ඉවසුවා. එහෙම නැත්නම් අනුගාමී කියනවා ඉවරෙන්ද ඉවසුවා. තමත හාමුදුරුවන්ට එහා කටයුත්තක් කරොත් හාමුදුරුවෝ කියන්නේ ඒ නිසා කියනවාට මම ඉවරෙන්ද ඉවසුවා. එතන හාමුදුරුවෝ පොත්තාට දෙල්ගා කිව්වොත් සමාජයට කරවාගෙන එන අවස්ථා තියෙනවා. ඒ නෙයි ගෞරවය නිසා. ගෞරව නිසා ඒවත් එක්ක වාද විවාද කරන්න යන්නේ. එතකොට මම ගෞරවයෙන් එක්ක අපි යම් විශ්ීම විදදලා ගැනීම ඇති කර ගන්න පුළුවන් දෙයක්. පුළුවන්. ඒවත් ඒතර දේවල් එක හිතන හැලහැප්පිලිකම් වලට ඇති වෙන්නේ යන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපි එකට ජීවත් වෙන අය එක්ක මේ ක්‍රෝධයෙන් වෛරීයෙන් දෙනවා නම් එයාට ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලා දේශනා කරලා තියෙනවා. එයාට සම්මා දිට්ඨියක් ඇති කරගන්න බැහැ. නිතරම තමන් එකට ජීවත් වෙන අයත් එක්ක හැප්පෙනවා නම්, ගැටෙනවා නම්, ආන්න ක්‍රෝධ සිතින් ඉන්නවා නම්, වෛරී සිත් වලින් ඉන්නවා නම්, අමනාපකම් වලින් ඉන්නවා නම් ආන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න. මොකද ඒ වෙන්නේ අරුමුත් එක නිතරම ඊට පස්සේ මොකද වෙන්නේ? රස ගන්න වෙනවා, ඒක දුරු ලැබුම් ගන්න වෙනවා, පයින් තියෙන්න. ඒතකොට එහෙම වුණ සම්මාදිටියක් ඇති කරගන්න ඇතිෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නිතරම මේ ආඝාත චිත්තය කියන එක තිබුණොත් සාධනයේ පිළිවෙත් කරන්න බැහැ. ඒ නිසා මේ ආඝාත චිත්තය නැති වෙනවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් හා එකට ජීවත් වෙන අයට ගොඩාක් මොකද කරන්න ඕනේ? ගෞරව කරන්න ඕනේ. ඒතර ගෞරව කරන්න අපි ඇත්තට මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් ගුණ දකින්න ඕනේ. බුද්ධලයන් සතු ගුණ දකින්න ඕනේ. ඒ සාංශාරික මානසික ස්වභාවය මොකද්ද? වේනීම අගුණ තමයි වේන්නේ. ගුණ දකින්න හරිය අමාරුයි. ගුණ කතා කරන්නත් හරිය අමාරුයි. ඒක වේනීම වැඩිපුර ඇත්තටම අපිට අගුණ තමයි වේන්නේ. අගුණ අපිට වේන්නේ. අපිට ගුණ දැක්කට අපි ගුණ ගැන ගුණය බලන්නේ. තියෙන අගුණ එක දෙක තුන තමයි බලන්නේ. එහෙනම් වැඩියෙන් බලලා මොකද කරන්න බලන්නේ? ඒ අගුණ නැති කරන්න අපි ගොඩාක් මහන්සි ගන්න. ඒක මහන්සි ගන්නකොට මොකද වෙන්නේ? ඒවත් ඒක තමයි ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ. එතන මේ කුජලයන් සතුව ගුණ කියන්නේ කාම අමාරුවෙන් සකස් වෙච්ච. අගුණ කියන්නේ ඒවත් ලේසියෙන් දැන් සකස් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒක ගුණ එහෙම නෑ. ගුණ හරිය ආවා. ඒ නිසා පුළුවන් තරම් කුජලයන් සතු ගුණ දකින්න ඕන. ආන්නේ ගුණ දකින්න තමයි අපේ කුජලයන් කෙරේ ගෞරවයෙන් සිහිය ඇති වෙන්නේ. ගෞරවය තුනක් මොකද වෙන්නේ? යටත් වෙනවා. යටත් වුණොත් ඒකට කටයුතු කරන්න පුළුවන්. සමගිය ඒකට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කුජලයන් සතු ගුණ දකින්න. ඕම් ගුණ දකින්න. ගෙදරක් ගත්තොත් අම්මා තාත්තගේ ගුණ දකින්න ඕන. ස්වාමි භාර්යාවන්ගේ ගුණ දකින්න ඕන. දරුවන්ගේ ගුණ දකින්න ඕන. සේවික සේවිකාවන්ගේ ගුණ දකින්න ඕන. රැකියාවක් කරනවා නම් එතන ඉන්න හැමෝගෙම මොකක්ද දකින්න ඕන? ගුණ දකින්න ඕන. ආන්නේ ගුණ දකින්නකොට අපි කුජලයන් කෙරේ ගෞරවය ඇති වෙනවා. ඒතර කුජලයන් කෙරේ ගෞරවය එතකොට අපි නිතරම කුජලයන් එක ගැටෙන්න නැරෙන්නේ යන්නේ. ඒ නිසා ජීවිතේ මූලික පදනමක් තමයි ගෞරවයේ කියන උපදවා ගැනීම.
ඒතර ගෞරවය අපි ඇති කරගන්න ඒ වගේ ගුණ දකින්න ඕන. ගුණ දකින්නේ ගෞරවය කියන එක අපිට පුරා දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් උන්වහන්සේ දේශනා කරන්නේ සත්පුරුෂ ගතියක් තමයි සත්පුරුෂයෙක් කෙනෙක් අහුවොත් එහෙම තව කෙනෙකුගේ අගුණය. සත්පුරුෂයෙක් අහුවොත් යාන්තම් කියන්නේ. එමෙ නැත්තම් කියන්නේ නැහැ. අහුවොත් යාන්තම් ආයේ වගේ දෝෂයක් තියෙන ඒ වගේ වැඩක් කරන එක මාරජී කියලා ඕවා ඉතින් කෙලෙස් නිසා හටගත්ත වෙන්න ඇති කියලා ඒ වගේ බුද්ධිලයට ඒක මේව කරන්නේ නැතුව ඒකත් කෙලෙස් දෝෂයක් ඇටියට තමයි දකින්නේ. ඒක අකුණ දකින්නේ කවුරු කියන්නේ යන්නේ නැහැ. හැබැයි නැත්නම් කොහොමද කියන්නේ? හැබැයි තමන්ගේ දෝෂ සමාජ අවබෝධය වහංගන් යන්නේ. ඒ තමන්ගේ දෝෂ කියනවා. ඒක තමයි සත්පුරුෂ ගතිය. අර අසත්පුරුෂ ගතිය අනුන්ගේ අනුපාදු කියන. නමුත් අටුවා දීකා තිබ්බනි ඊළඟට පරම්පරාගත ඔක්කොම ටික කියනවා. එයා විතරක් නෙවෙයි අම්මා තාත්තත් එමේ දියාච්චිත් එමේ ඔය જાතියෙම ඇටි කියලා තමයි කියනවා. ඒක තමයි ස්වභාවය. ඊළඟට මේ අවුත් එමෙන්නත් කොහොමද කියලා අවුත් නම් විස්තරාත්මකව කියනවා. සාමාන්‍ය ගුණ අවුනට කියනවා. අවුත් එන්නේ මම විතරක් නෙවෙයි අපි අම්මා තාත්තත් එහෙම තමයි. ඒවා ඔක්කොම කියන්නේ. ඉතින් ඒක සත්පුරුෂ ගුණයක් නෙවෙයි. ඒක අසත්පුරුෂ ගතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි කොච්චර යටත් වෙන්න ඕනි කියනවා නම් ඒ වගේම අපි අනිත් අයට කොච්චර කරු කරනවා නම් කරු කරන්න කියන කවුරු වගේද අලුතෙන් මනමාන වගේ කරු කරන්නේ කවුරු වගේද අලුතෙන් මනමාන කාට ගෞරව කරනවද නැද්ද ඉදිරියේ ඉන්න සේවිකාවට මුළු දවස් ටිකේ ඒක වන්දන්නේ බුදුරජාණන් වහන්සේ කියන එක ඒ වගේ වෙනවා. ඉතින් ඉන්න සේවිකාගෙන් දුක්ඛයට කියලා කෝපේ ගන්නෙ ඒ තරම් ගෞරවයි. සේවිකාවට ගෞරව කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා ටික කාලයක් ගියාම මාමකයි නන්දතයි මහත්තයටයි මොන මොකක්ද දන්නේ ඵලයකට කියලා ඊට පස්සේ එළනවා. හැබැයි ඉන්න කියන්නේ කවුරුද කියන්නේ? හැමදාම අලුතෙන් මනමාලිය. දැනුනම එහෙම කියනවා. දැනුනම කපකරුවට යටත් බලන්න. ගරු කරනවා. හැබැයි කාලයක් කරනකොට කපකරුවට අපයි ලොකු ආමුණුත් අපයි අනිත් කොට උඹල මොනවද දන්නේ කියලා කියනවා. එන්න හැමදාම චිත්තේ පවත්තන්න කියන කවුරුද කියන්නේ? අඳුනාගත වදුකා සමීන දීපසක්. අලුතෙන් මනමාලිය වගේ හැමදාම ඉන්න කියලා. ඒ අනුන්ට ගරු කරන්නේ ඉන්න කියන්නේ. ඒතර මනමාලිය මොකද දන්නේ අනුජයද? ඒ නිසා මොකද වෙන්නේ? හැමෝටම ගරු කරගෙන හැමෝගෙම ජීවිත එකේ තියාගෙන ඔක්කොම යාගන්නත් දෙන්නේ නේද? ඉතින් ඒ නිසා හැමෝටම ගරු කරනවා. ඉතින් ඒ නිසා හැමදාම මේ ජීවිතේ හැමෝටම පවත්වන්න කියනවා. මේ අපි මොකද පෙරදුනොත් ඉන්න කියන්නේ ඒක කවුරුද? අලුතෙන්කු මනමාලිය. ඒතර ධර්ම මාර්ගයේ සාමකාමකව කවුරුද? සාම්‍ය අලුතින් බදලාපු මනමාලිය. හැමෝටම ගරු කරන කෙනෙක්. හැම කෙනෙකුටම ගරු කරන කෙනෙක්. ඒ මොන තමයි සාසනේ දියුණු වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම පස්සේ කරගෙන සිහිපත්වා ගන්න කියනවා මම නම් ජීවත් වෙන්නේ කවුරු වගේද? අලුතෙන්කු මනමාලිය වගේ හැමෝටම මොනවාරි දෝෂයක් ඉවසර පාවක්වත් අනේ මොනවනම් අපි මුකුත් කරන්නේ නැහැ කියලා එහෙමද වෙනවා එයා මොකද කරන්නේ එයා කරන්නේ නැහැ සේවිකාවගේ අවවාදයට සදාසනාවට මොකද වෙන්නේ යාන්නේ වගේ චිත්තයක් අපි දියුණු කරන්න කියනවා එතකොට මේ එළවල තමයි අර සාධනෙ දෙන්නේ ඒ නිසා මේ ගෞරව කිරීම කියන එක තාම අත්‍යවශ්‍ය කාරණයක්. ඒතර ගෞරව කරන්න පුළුවන් මොනවද දැක්කොත්ද? ගුණ දැක්කොත්. ඒතර ගෞරව කරන්න ගුණ නැහැ. ඒතර කොහොමද? ගුණ පේන්නේ නැහැ. ගුණ දැක්කේ කොහොමද ගෞරව කරන්නේ? ඔව්. අර කුජලයේ කියන අනුදුමනක
භාවය දකින්න. එතකොට මොකද අනුකම්පාවකට හේතුවක් කරගන්නවද නැද්ද? කවදාවත් අපි ලෙඩු ඉන්නවා. දැන් ලෙඩුන්ට අපි කරගන්නවද නැද්ද? කරනවා. යටත් වෙනවද නැද්ද? යටත්. එයි එයා ඉන්න වැදලා ඉන්න දුක දැක්කම වරු කරන්න වෙනවා. යටත් වෙන්න වෙනවා. එකඟ වෙන්න වෙනවා. එයා මේ විදිහට වැඩ කරන්න වෙනවා. ඒ මොකද එයා මහා විකාර දුකකට වැටෙනවා. ඒ වගේ තමයි බුද්ධිල ගත්තාම දකින්න ගුණ මොකොත් නැහැ. තියෙන්නේ මොනවද? මහා අගුණ ගොඩක්. අගුණ ගොඩාක් තියෙනවා. අපි දකින්න මේ අගුණ නිසා එයාට වෙන හානිය විපත. හානියක දක්වනවා පුජ්‍යලේ කෙරේ මොකද තියෙන්නේ? අනුකම්පා සහගත ගෞරවය ඇති. අනුකම්පා සහගත ගෞරවය කියලා. එතකොට එයාට යටත් වෙන්න කීකරු වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ යාත් එක්ක විරුද්ධ කටයුතු කරෙත් එයා තව තවත් පව කරගෙන මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ මහා විපතකට කරදරයකට පත් වෙනවා. ඒ නිසා පුරා මේ අනුමානකම් තියෙන ඒ වගේ වැඩි තියෙන අය තමයි පුරා මොකද කරන්නේ? එයාගේ ජීවිතයෙන් වෙන හානිය දකින්න. ආනෙකට අපි ඇත්ත එක්ක විරුද්ධ වෙන්නේ ගැටෙන්න යන්නේ. නැත්නම් සමාජලාට අපි අල්පාව ගන්න හැම වෙලේම ගැටෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ජීවිතේ ඊට පස්සේ මහා දුකකට අන්ත විනාශයකට පත් කරගන්නවා. සමාජලාට දරුවෝ කෙනෙක් වෙනවා. මොකද ගුණ නැතුව ගමන් ඊට පස්සේ මොකද වෙන්නේ? ගරු කරන්නේ නැහැ දරුවෝ. විතර මෙයාට එක ගැටෙනවා මේ වෙනවා. ඒක එයා තව තවත් ඊට පස්සේ වෙන අපේ මිත්‍රත්වයේ නැතිවෙන මොකද වෙන්නේ? එයා වෙනත් මිත්‍රයෝ උතරම් සකස් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ ගුණ නැති අයට අපි විතරම දකින්න ඕනේ මොකද්ද? එයාගේ මේ වැරදි නිසා යට වෙන හානිය දකින්න. හානිය දැක්කම මොකද වෙන්නේ? ආනියයිගේ අනුකම්පාව ආගට තවගට. ඒතකොට අපි ඒකට ටිකක් යටත් වෙනවා. ඊළඟට ගරු කිරිල්ලක් තියෙනවා. එකට කමියුතු කරනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධලයන්ගේ කෙලෙස් වලින් ඒ බුද්ධලයන්ට වෙන හානිය දකින්න ඕනේ. ඒ හානිය දැක්කම පොඩ්ඩක් ඒ අයට පොඩ්ඩක් අවදි වෙන කතියක් වෙන්නන්න වෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට ඒ අය ටික ටික සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සාධනීය තුලේකයි මේ බුද්ධලයන්ගේ ගුණ දැකීම ඉතාම වටිනා කාරණයක්. බුදුරජාණන් වහන්සේ කාලේ කිය ස්වාමීන් දුන්නම අනුරුද්ධ බද්ධිය කිමිල කියලා. මේ ස්වාමීන් වහන්සේලා තුන්දෙනා ඒකට තමයි වැඩ හිටියේ. ඉතින් බාගතුන් වහන්සේ කාලයක වැඩි මේ ස්වාමීන් වහන්සේලා තුන්දෙනා මුණ ගැහෙන්නේ. මුණ ගැහෙන්න වැඩියට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා හිටියේ මේ සක්සිත වනයේක. මේ සක්සිත වනයේ කෙනෙකුට ලේසියෙන් ඇතුල් වෙන්න බෑ. ඒ ගේතු දාලා කටවල් ගහලා වහලා තියෙනවා. ඒ නිසා ගේතුෙන් තමයි යන්න ඕනේ. ඉතින් බාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දැන් යනකොට දැන් ගේතු ළඟට ආවා. ඒතර කවුද ඉන්නේ? ගේතු ඉන්නවා මේ වගේ පාලනය කරන කෙනා. මනාරක නිලධාරි කෙනෙක් ඉන්නවා. ඉතින් යාට පාන්ත මුද්‍රාණන් දෙන දක්න ගහහා තමයි මේකට නම් ඇතුල් වෙන්න එපා. මේක බොහොම හොඳ සුළුපුත්‍රය දුන්නෙක් ඉන්නවා. ඒ දුන්නාට බාධාවක් නොව වැඩියෝ. ඒ නිසා බෝන්ස් මේකට නම් වඩින්න එපා. ඒකට මේ කතාව වෙන කාටද? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ යනකොට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉක්මනින් ඇවිල්ලා මෙයාට කොහා බලන්කම් මේකෝයි වැඩි අපේ ගුරුවරයා අපේ සාස්ත්‍රුන් වහන්සේ නිසා දොරානේ කිව්වා. එතන භාගතුන් වහන්සේ දොරානේ ඊට පස්සේ අනිත් දෙන්නමට ඉක්මනින් උන්වහන්සේ පණිවිඩ කිව්වා. ඊට පස්සේ තුන්වම වෙලා භාගතුන් වහන්සේගේ සිවුරු පාත්‍ර පිළියලා මාර්ගණය පනුල පාදවන්න පැමිණිලා ඊට පස්සේ උන්වහන්සේට වන්දනාමාන කරා. ඉතින් භාගතුන් වහන්සේව ආනන්ද කොහොමද බලා පහසෙන් ජීවත් වෙනවද කියන පාඩෙන් ලැබෙනවද කියලා වදකෝ එහෙමයි ස්වාමීනි අපි බොහෝම පාඩෙන් නොවින්න පාඩේම කිසිම ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොමද ආනන්ද බලා සමගියෙන් කාර්යය කරන කීරෝදි බුදු කිවි මොකද වතරයි වගේ. ඊළඟට සිය සම්පූර්ණ සම්පන්නමාන ඕනෝ ප්‍රයත්න බලමින් ඊළඟට සමගියෙන් සාමදානයේ ඉන්නවා කියලා. ඒක කිව්වා එහෙමයි ස්වාමීනි අපි ඕනෝන්ට සමගියෙන් සාමදානයෙන් අපි මේ තුන්වම ඉන්නේ කිරි වතරයි වගේ. සිය සම්පූර්ණ සම්පන්නමාන අපි ඕනෝ ප්‍රිය ඇති වපරයෙන් බලන්නේ නැහැ. ප්‍රිය ඇතින් අපි වාසය කරන්නේ. ඒක භාගතුන් වහන්සේ කොහොමද ඔබලා ඒ විදිහට සමගියෙන් ඒ විදිහට ප්‍රිය ඇති වාසය කරන්නේ. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මම කල්පනා කරන්නේ සුලද්දන් වතමි මට මේක නම් මහා ලාභයක් නෙමේ දුර්ලභයක් මේක මට අලාභයක් නෙමේ මට මේ වගේ
සබ්‍රාහ්මචාරින් වහන්සේලා දෙනවා ලැබුණා. මම නිතරම මේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා දෙන්න ඉන්න තැන නැති තැන මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වනවා. ස්වාමීනි මම නිතරම කල්පනා කරන්නේ මම මගේ හිත අයින් කරලා මේ ස්වාමීන් වහන්සේලාගේ හිත දිහාට අනුව කටයුතු කරනවා. මම මගේ හිත අයින් කරනවා මේ ස්වාමීන් වහන්සේලාගේ හිත අනුව මොනවද ඒ විදිහට තමයි මම කටයුතු කරන්නේ. ස්වාමීනි අපි මේ කයවත් වලින් නම් වෙනස් හැබැයි හිතන්නේ නම් ඉතින් නම් අපි දුන්නාම කවුද? ඒකයි. ඉතින් අපි ඒක අයද කයවල් වලින් නම් පොඩි වෙනස්කම් වෙනවා. හැබැයි හිත වලින් නම් එහෙම වෙනස්කම් හොයාගන්න හරි අමාරුයි. එතන අනිත් තුනවත් ඒ විදිහටම කිව්වා මම මගේ ඩිසයින් කරලා මේ ස්වාමීන් වහන්සේලාගේ හිතෙන්ම තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ විදිහට මතක් කරගන්න. ඊට පස්සේ දැනනාන්දේ කොහොමද අප්‍රමාදීව කටයුතු කරනවා කියලා. ඉතින් කොහොමයි ස්වාමීන් කොහොම අප්‍රමාදීව කටයුතු කරනවා. ඉතින් අපි දුන්නාම පිටපාති වඩනවා. පිටපාති වෙලිහම හැබැයි අපි දුන්නාම එකට පිටපාති කියන එක තැන් වල යන්නේ වෙන වෙන තැන් වල තමයි ගමේ පිටපාති යන්නේ. හැබැයි ගමේ පිටපාති ගිහිල්ලා කවුද ඉක්මනින් ඉස්සරහාම පිටපාත කරගෙන ඉන්නේ ආනේ ස්වාමීන් වහන්සේ තමයි ආත්ම සනවන් කන්තියන්නේ ඉදුල් වාදන කියන්නේ ඔක්කොම කරන්නේ කවුද මුලින් ආපු කෙනා ඊට පස්සේ දෙවෙනි දෙන ස්වාමීන් වහන්සේ ඒ දින දේවල් වන්දලා යනවා තුන්වෙනි දෙන ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ හරි මොනවද ඉතිරි ආර්ජන ඒවත් තරම් වන්දලා ඉදුල් වාදනක් හොදලා පරිකමුත් හොදලා ඔක්කොම හොදලා දානකාරවත් මේව කළා ආසනක් තියෙනවා ආයෙත් විවිධ තියලා උන්වහන්සේ වයින්. එතකොට ස්වාමීන් වහන්සේ තුන්නමගෙන් අල්පාරි භෝජනය කරන වතුර හෝ ඒ ටොයිලට් වල තියෙන වතුර හෝ කවුරුහරි නැති කෙනෙක් දැක්කොත් දැක්කේ කෙනා තමයි ඒක කියලා දාන්නේ. කවුද දකින්නේ? දකින්න කෙනා තමයි ඒක පුරවන්නේ. මොන වතුර භාජනයේ වතුර නැත්තම් දැක්කේ කෙනා ඒක ගෙනල්ලා පුරවනවා. ඊළඟට අපි ස්වාමීන් කෙනෙකුට දෙයක් උත්තරගෙන යන්න බැයි නම් තව කෙනෙකුට අපි අඳගාන කතා කරනවා සමාජ ඒ වෙලාව ඒ විදිහට අපි වචන කතා කරන්නේ ඒ වගේම අපි තවත් පහකට සැරයක් ඉල්වෙනකම්ම ධර්ම සාකච්ඡා කරනවා එතකොට ස්වාමීන් මේ විදිහට තමයි අපි අප්‍රමාදීව කටයුතු කරන්නේ එතකොට ගාමී ස්වාමීන් වහන්සේලා ඕනෝන්ට ගෞරව දෙන්න වපිලියෙත් දෙන්න මොනවාද දැන් කියන්නේ අංගසහම්දුතයි ආත්ම පරවන්නේ කිවිල අංග්‍රෝ තමයි මොනවාද ඉදුරෝ දන්නේ එහෙම කියන්නේ ගියේ නැහැ. එතකොට අර මම වක්කිලියේ ධර්මෝ බෙදන්න ඕනේ නැහැ. එයි ඕනෝන්ට බුදුමාහාර ගෞරවයක් තියෙන නිසා ගෞරව දිනකොට මොකද වෙන්නේ? උපස්ථායකෝ කොයිලා. නේද? ගෞරව නැතුනොත් උපස්ථාන හොයාගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ මහාමියන් තුන්වම ගෞරව කරන මේක මොකද කරන්නේ? අර තම ලැබුණු අවස්ථාව දැක්කේ ගමන් මොකද කරන්නේ? අන්න ඒක කරනවා. ඒකයි මේ ගෞරව කරනවා නම් අන්න අර ආපි සමාජාලික සාමාන්‍ය වර්ගයේ නිකම්ම සිද්ධ වෙනවා. ඊළඟට මේ ඒ වගේම දවස් පාරකට ධර්ම සාකච්ඡා කරනවා. ඒ වගේ සමන්ත ජීවණයෙන් ඕනි දේ වර්ගයේ හැමදේම පරිපූර්ණ කරගන්නවා. ඒක ප්‍රධාන හේතුව මොකද්ද? අර ගෞරව කිරීම. ඒකයි. ජඩත් වීම. ගෞරව කරපු ගමන් නිකම්ම කියනවා. ඒක නේ යටත් භාවයෙන් වෙනන්නේ මම මගේ හිත අයින් කරලා මේ සම්නන්දලා හිත ඇතියන්ට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ විදිහේ උන්වහන්සේලා බුදුම විදිහට ඒක වුණෝන්ගේ ගුණ දැක්කා. ඒක දුලබ්ධන් මත මේ මට මහා ලාභයක්. අලාභයන් මේ වගේ සම්නන්දලා දෙනවා වැඩි. ඒ උන්වහන්සේලාට තමයි අල්පාවුකම් තියෙනවා. නමුත් කල්පනා කරන්න ඕනේ. ගුණ ස්වභාවය කතා කරා. එනිසා මේකයි මේ සාසනේ අපි මේ පිළිවෙත් පුරාගෙන යනකොට මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් අනිවාර්යයෙන් මේ කරුත්තේ කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? ගුණ දකින්න ඕනේ. අනේ මම මේ වගේ මහත්ෙක් ලැබීම මහා ලාභය. මේ වගේ නෝනා කෙනෙක් ලැබීම මහා ලාභය. මේ වගේ දරුවෝ ලැබීම මහා ලාභය. ඒ වගේ මේ වගේ සිල්පිරිසක් ලැබීම නම් මහා ලාභය. මේ වගේ යෝගී පිරිසක් ලැබීම මහා ලාභය. ඒ නිසා මම මගේ හිත අයින් කරලා මේ ආයේ ඉස්සනුව කටයුතු කරනවා. ඒ විදිහට අන්න අපේ හිත සකස් කර ගන්නවා. ඒක තමයි අපිට පුළුවන්. මොකද අපි ගත්තොත් මේ හැමෝගෙම ಗುಣ ගත්තාම ගොඩක් තියෙනවා. මේක ಗುಣ ගොඩක් තියෙනවා. අගුණක් තියෙන්න පුළුවන්. අගුණ දැක්කොත් අගුණ පේනවා, ಗುಣ දැක්කොත් ಗುಣ පේනවා. ඒක අපි ගත්තොත් මේ ලෝකයේ අතහැරලා උපජීවකින් නොදෙන්නේ නැහැ කියලා. කවුරුත්
ඕනි තරම් ඕනි අය මොකද ඒක පුජ්‍යලයන් ගුණාගුණ තියෙන බලනායක පේනවා. අනික බලනායක පේන ගුණ දකිනායක ගුණ පේනවා. අගුණ දකිනායක අගුණ පේනවා. ඒ නිසා මේක අපේ හිත පුරුදු කරන්න පුළුවන් තරම් ගුණ දකින්නකොට අපිට අර පුජ්‍යලයන් පිළිබඳ ලොකු ගරුත්වයක් ඇති කර ගන්න පුළුවන්. ගරුත්වය ඇතිවෙන ගමන් මොකද වෙන්නේ? යහත් වෙනවා. යහත් වුණ ගමන් අන්න මොකද වෙන්නේ? ඒකට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පුජ්‍යලයන්ගේ අපි දන්නවා දැන් දෝෂ තියෙනවා. දෝෂ අයින් කරලා අපි දෝෂ ඉස්මතු කරන්න යන්න එපා. දෝෂ ඉස්මතු කර දෝෂ කියන්නේ මොනවද? හරියට කුණු ගොඩවල් වගේ. කුණු ගොඩවල් අවසන් කිව්වොත් මොකද වෙන්නේ? පලාස්ලා තින්න මේ කාර්යයකට ගත්තොත් එහෙම දැන් අපි කිව්ව අනුන්ගේ ඉල්ලමකට යනවා. යනකොට ඒ ඉල්ලම තියෙන හොඳ රස් තියෙනවා. ඒ වගේම හොඳ වීර්ය පළ තියෙනවා. ඒ වගේම හැමදාම පොඩි පොඩි කුණු ගොඩවල් තියෙනවා. අපි ගිහින් එකපාරට කුණු ගොඩවල් ගන්නකො මොකද වෙන්නේ? අර ගහේ ඉන්න බලනවා ගන්න බෑව කන්න විදියකුත් නැහැ. ඊට පස්සේ බලලා දාන එක තමයි කරන්නේ. ඒ වගේ තමයි කුජලයන්ගේ අපි අනුමය යන කිව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අපි ආයි ළඟටවත් කතා කරනවා එන්නේ. ඉතින් ඒක අපිට තියෙන්නේ මොකද්ද? අර ගහේ පළ නෙලාගෙනව කාලා දහවක් නගර යන්නේ තියෙන්නේ. ඊට පස්සේ එයා ඉන්නෝ ඒ වගේ 10 දෙනෙක් කියලා දාවන්න කරන ඉන්න එයා ඉන්න තවත් ගහක් ඇදුවොත් හොඳයි. ඒ වගේ ගම් ඇනිනොත් මොකද වෙන්නේ? කුණු ගොඩවල් දන්නේවත් නැතුව අයින් කරලා ඒක. ඒ නිසා ඒ වගේ අපිට ඒකයි අපි ජීවත් වෙන අපි හැමෝම එක එක්කෙනාගේ එකපාරට මේ අගුණයට බහාර එල්ල කරන්න යන්න එපා. මොකද එහෙම කරොත් කවුරුත් කැමති අපි ඉස්සරහ අහිංසකයි අපි මොකේද ඇත්තටම කැමති කියලා බලන්න. වර්ණනා කරනවට කැමති. එහෙම නැත්නම් අපි අනුපාත කතා කරනවට කැමති. අමාරුම ස්වභාවය මොකක්ද? වර්ණනා කරනවට අපි කවුරුත් කැමති. ඒක අදු කියනකොට අපි කැමති. ඒකයි. ඒ නිසා ඒකයි අපි ස්වභාවයෙන් හඳුන ගන්න ඕනේ. අපේ ස්වභාවයෙන් හඳුනගත්ත තනිතරත් ඒක තමයි තියෙන්නේ. ඒ නිසා නිතරම ගුණ දකින්න ඕනේ. මොකද අපි ඒක ගොඩාක් දුර්වලතාවය ගන්නවා. දැන් මේ ගොඩාක් දේවල් වලට යාමුසි වුණ දරුවෝ හදාගන්න අපලා බුදුමාහාකාර කැක්කමන්නේ තියෙන්නේ. හොඳ පොලිසි වලටම හදාගන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? ඊගාම මොකද කරන්නේ? දරුවා ඉස්සරහට යන මොකද කරන්නේ? ඔය වැඩේ දිග මෙයා මෙහෙමයි අනේමයි ඉතින් ඊට පස්සේ මොකද? අපි නෝන හොඳද කියලා අපි කියන ඒවා හොඳ නෑ කිව්වොත් එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ? අපිත් එක්ක අතරේ ඉතින් කරන්න ඕනේ ඒක නෙවෙයි අපිට තියෙන මොනවද ගුණ තියෙනවා? ආන්නේ ගුණ ටික වර්ණනා කරන්න. අපිත් ඒක වර්ණනා කරන එක මොකද වෙන්නේ? අන්න එතකොට යම් හිතවත්කමක් වෙනවා. ඊට පස්සේ අගුණ වලට බර කියන්න පුළුවන්. ඉස්සරහට බර කියන්න ඕනේ මොකේද? ගුණ වල. මොකද ගුණාන් හරි නැති. ඉතින් ඒවා තමයි ඉස්සරලා කියන්නේ. ඒතකොට තමයි ආන්න පහදින් විතර ටික ටික පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙතනම පුජ්‍යයන්ගේ ගුණ ස්වභාවයන් දැකලා අර අගුණ ටික කොහොම අපිට කරලා දානවා. අගුණ අපිට කරවම අපිට යම් දවසක ඒවා අපි ගුණවත් වෙන්නත් පුජ්‍යයෝ යම් ප්‍රමාණයකට හරි ගුණවත් වෙනවා. ඒ නිසා අපි අපේ ස්වභාවයන් මේව කරලා අපිට ඕන අනිත්‍යය තමයි දීලා නිමෙදී අය කරගන්න. ඒකට තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන අනුයේ කියන්නේ බලන්න කියන්නේ මොකද්ද? සමන්විත. නොජේ දීකේ පරිණිත පරියය මහණෙනි අනුයේ දිහා බලන්න එපා සමන්විත දිහා බලන්න. ඉතින් ඒ විදිහට ඒ නිසා පුළුවන් තරම් මේ ගුණ දැකීම කියන එක කරන්න. ගුණ දකින්නකොට අන්න අපිට පුජින අපේ ගෞරවය දෙනවා ඊළඟට යටත් වෙනවා ඊළඟට අපිට එකට කටයුතු කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේලා අනුන්ගේ විතර මොකද දන්නේ? ඒ වගේම උන්වහන්සේලා ගත්තොත් එන්න පුදුනේ කියලා. දැන් විවාහ ගුණේ හොඳටම තිබුණ කාලේ පාපනේ යනක් ගතිය. සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි විවාහ ගුණ කියන්නේ 96ක් උන්වහන්සේ. අනිසයට උඩ පාස් කරන ගතිය තියෙනවා. උන්වහන්සේ දවසක් ජීවු කරගෙන ඉන්නකොට පොඩි ගාමනක් නමක් කැවිලා එදාම මහන්නේ. දෙන්න ස්වාමීන් වහන්සේ ජීවු ගෑවෙනවා කියන්නේ. ඒකට මොකද කරේ? ජීවු හොඳට කරවාගෙන ගිහිල්ලා උන්වහන්සේ ළඟ වැඳගෙන කිව්වා සදෝ කම්මචිතෝ සන්තෝ ජාතියා සත්වාසිකෝ සෝපිමං අනුසාසෙය සම්පරිච්ඡාමි මුද්දනා. එදවස පෙරදුණු අවුරුදු 7ක් ඇති කෙනෙක් නම් මගේ
මම අනුපාඩුවක් වෙනුවොත් මම ඒක මොකද කරන්නේ? කිස් මුදුනේ පිළිගන්නවා. ඒතර මම උනාසේ ඇරයට කරු කරාද නැද්ද? කරු කරාම මේ පටන් ගත්තද? පැවිදි දවසේම නේද? අනුගේ අලුව යන්නේ කියලා. දැන් උනාසේ ඒක මම එයාගේ ගුණයක් හැටියට දැකලා ඒකට ලොකු තරම් දුන්නා. ඒකට එයා දැන් මොකද වෙන්නේ? එයා ඒක බය වෙන්නේ නැත්නම් බැලනවා නම් මොකද වෙන්නේ? නින්දා කරන අපාස කරාම එයා ලොකු මේකටපත්. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ඒ වගේ තැනක් ගරුත්වයක් ඒ පුජ්‍යල දුන්නා. ඒ වගේ හරිය නිර්මාණ ගුණ තිබුණ කෙනෙක් සරියුත් මහ රහතන් වහන්සේ. දවසක් ඒ වගේ උන්වහන්සේට කාර්යකාවේ වන්නකොට විසුණු වහන්සේ නමක් භාගතුන් වහන්සේ ඉදිරියේ චෝදනාවක් කළා. ජීවනගව ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මගේ අගේ හැප්පිලා අන්න කාර්යකාව ගියා මම කිසිම සමාවක් ගත්තේ නැහැ කියලා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම දන්නවනේ මේක බොරුවක් කියලා. නමුත් භාගතුන් වහන්සේ කිව්වා තවත් විදුර කතා කරලා විසු මෙහෙන්න ඊළ වහාම සාරිපුත්‍ර දෙන්න කිව්වා. ඊට පස්සේ මොකද උනේ? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේලා අර ගමන නතර කරලා දැන් මේ ධර්ම කාර්යකාවයන් සාමාන්‍ය ගමන තුනේ තමයි 60 ගතුණා ගිහිල්ලා දන්නේ නැහැ ආපස්සුදුනේ හැදලා හැදලෙලකින් භාගතුන් වහන්සේලා කයිද වන්දන නමස්කාර කරා භාගතුන් වහන්සේ කියන්න මෙයාගේ චෝදනාවක් කළා සාරිපුත්‍ර මේ විද්‍රෝ කියනවා අපට ඔබ මේ නිස්සෝගේ ඇගේ හැදෙන මෙයාගේ සමහව ගන්න නැතුව ඔබ ගියා මොකද කාර්යකාව ඒකට උත්තර දෙන්න දෙයිද අමාරුයි මොකද කියන්නේ? කරන්න ඕ නැත්තම් නැහැ. නැත්නම් නේද? ඒකේ උත්තර දෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ එහෙම කියන්නේ ගියේ නැහැ. උන්වහන්සේ උත්තර දෙන්න ගියේ නැහැ. ඒ වගේ ඔව් කියන්නේ ගියේ නැහැ කියන්නේ කියන්නේ උන්වහන්සේ දහම් කතාවක් කළා. ස්වාමීනි මේ මහ පොළොව තියෙනවානේ. මේ මහ පොළොවට මිනිස්සු මේ දේවල් දාන. මේකට මොන දේවලුත් දානවා නරක දේවලුත් දානවා. හැබැයි මහ පොළොවේ කිසි දානක් නැහැ. මහා පොළොවේකට අපිරියාවක් ඉදිරියට මොකෝත් ඇති කරගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ හිතන්නේ පඨවි සමයෙන් දේශා මම හිතන්නේ පෘථිවිය සමාන සිටි. ස්වාමීන් වහන්සේ මේ යම්කින්කට මේ කායගත සතිය නැත්තම් ආනයන් සතරමචාරින් වහන්සේ නම කියන්නේ හැපිලා කායිකාව යන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ දේශනා කරන මේ වතුර මිනිස්සු ඕන තරම් දේවල් හොද. වතුර මොනවා හේතුවත් කිසිපත් නෑ. වතුරේක කාපිරියාවක් ඉලිකිතක් නැහැ. මම හිතන්නේ මේ ජීවිතේ මොකද? වතුරක් වගේ. ඉතින් මේකට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේට කායගත සතිය නැත්නම් ආනය අනිත් කියන්නේ හැපිලා යන්න පුළුවන්. එතකොට මේකයි වතුරක් කියලා හිතනවා මේක මොකද්ද? කායගත සතිය. මොකද්ද වචන භාවනාව? ධාතු කර්මස්ථාන. ධාතු මේකයි කියනවා ධාතිමත්මේ කායේ ආවෝද මේක තියෙන වතුර. ඒ විදිහට බලන්න. ඉතින් ඒක කියන්නේ මේ කායගතවදී නැත්නම් එයාගේ හැපිලා සමානයි යන්න පුළුවන්. ඒ විදිහට ගොඩාක් කරුණු කියනවා. අන්තිමේට ස්වාමීන් මේ කඩවල ළමයි ඉන්නවනේ. ඉගෙන ළමයි ඊවලුත් කොහොමද යන්නේ? ඔළුව පාස් කරගෙන කතා කරන්න පුළුවන් කියුම් කරනවා විතර දීගෙන කතා කරන මැනිකේ නෝනා රාලාමි කියලා කියන්න පුළුවන්. කියනෝම කරුණාම් පුතරාම දාගෙන තමයි කතා කරගෙන යන්නේ. ඒ තරම් යටත්. ඒ තරම් යටත් පහත් තමයි ගිහිල්ලා කතා කරන මොනවද ඉන්නේ. උනාට කියන මම හරියට කවුද වගේද? ඉන්නවා මේක. ඒ ඉන්නම මොකුත් නැහැ. උනාට මොකුත් මගේ කියලා දෙයක් නෑ. ආරම්භ කරන දෙයක් නෑ. ඉන්නවා මේ වගේ. ඉන්නවා මේ වගේ. කියනවා ස්වාමීනි යම් දෙයකට ආයත දසදී නැත්නම් යන සම්ප්‍රදායන් මාන්තිනමගේ ඇගේ හැපිලා සමාවෙලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලොකු දේශනයක් කරා. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේ දැන් දෙහිම කියලා තිබුණ ස්වාමීන් වහන්සේ කරේ මෙයාගේ මහා පත්තපල් පුරුව. දැන් අර මේ කීනවල තමයි විශ්වවිද්‍යාලයේ තියෙන අනිත් ඇත්තට බාරුමෝනේ චෝදනා කරේ. ආයේ මොකද එයාට ඒක මෙන්නලා චෝදනා කරේ. ඒක එයාට මොකක්ද හදුන් කරන්නේ මම මේ මොකද මම මෙහෙම කියනවා. එයා හිතාගත්තේ මොකද? දැන් ඒ විතරක් දුන්නේ ප්‍රවාහ බයමනේ මම මේ වගේ කෙනෙකුට මේ චෝදනා කරේ කියලා වැදලා භාගතුන් වහන්සේගේ සමභාගතුන් ප්‍රවාහම සරු සාමනාකින් සමාවෙන්න නැත්නම් ඔය විදිහට අත්කලකට පෙළේ. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ සමාවෙන්න. බලන්න දැන් බුදුරජාණන් වහන්සේලා
දැන් භාගතුනාගේ ගත්තොත් කාටද ගෞරව කරේ? අර දෝදාගේ විශ්වතද කලේ මහා කරනවා. දැන් අර ඒක ගෞරව වෙන්නේ යාගේ දෝදනා භාගගත්තද නැද්ද? සාවරන්ගේ යනවන්ද? මම දන්නේ සාරු පුස්තකයෙන් නේද? කියනවද නැද්ද? අරයව මකලා නා. එතකොට මොකද වෙන්නේ? එයා ඊට පස්සේ වෛර වෙන කායකද? බුදුරජාණන් වහන්සේත් එක්ක වෛර වෙන කම. ඉතින් තමන්ගේ අග්‍රතාවනේ එයාගේ පැත්ත තමයි ගත්තේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක වෛරම මොකද කරන්නේ? මහා කුසල් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ දැන දුන්නේ ඉද දුන්නේ යටත්ුනේ කාටද? ඒකම දුන්නේ කාගෙන්ද? හරි ඒකලාට දෙකම දුන්නා. ඉතින් ඒ නිසා නම විශ්ලාර කැපුණාද නැද්ද? එහෙනම් තුනකට නම් මේ ධර්මචාරිකාවක් යන්නේ නිසා ඕකම නතර කරන්න හොඳ නැහැ. මේ විශ්ව ගුරු චෝදනා කරන්නේ නිසා අතහැරලා බාංගාතුන් නම් කරේ. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ ඥානවන්තයේ පරිවිඥාන පදවුණාන කන්නම කාකට ඇගේ හැපිලාවේ නෑ. ඇගේ හැපිලාවේ නෑ. ඒක උන්වහන්සේ දන්නවා භාගතුන් වහන්සේ මම ගැන දන්නවනේ. ඒ නිසා මම කරපු එක ආයන්නේ ඈ. ආපහු එල්ල යන්නේ හරි අපරාධෙ මම යනවාද කියලා. දැන් උන්වහන්සේ බලන්න කාටද කරන්නේ? අර විශ්වයට කර කර ඒකයි යාගේ උන්වහන්සේ තා. නැත්නම් බුදුරජාණන් තරහන්නේ නැහැ ආන්නේ කියලා. නේද? තරහ වෙන්නේ නැහැ. නමුත් තාරේ කාවෙන්නේ අර විශ්වෙන්නේ ආව. එතකොට උන්වහන්සේට ලස්සම් දේශයෙන් උත්තර දෙන්න තිබුණා. නමුත් එහෙම හරි. එතකොට බලන්න උන්වහන්සේලා ඒතර ගරු කරේ කාටද? අර කුජලයට ගරු කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ තිබසරුණා භාගතුන් වහන්සේ අනුගී සම්මෝහය මගෙන් අහන්න දෙයක්ද? නේද? ඒවම බුද්ධි කරන්න ගියේ නැහැ. බලන්න උන්වහන්සේ මේකයි අර දුර්වල කුජලයට ගුණා කරපො. මොකද ධර්මයාගේ මේ ලැබුම්කම් නොදුන්නොත් මොකද වෙන්නේ? එයා තව තවත් භව කරගන්නවා. ඒ නිසා ඒකයි අපිට කුජලයන් ගුණ නැත්නම් එයාගේ ඒ දුර්වලතාවයන් වල තියෙන බලන්නකම දකින්න ඕනේ. ඒ නිසා අපි මේ දුර්වලතාවයන් තව තවත් වැඩි වෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. ඉතින් ඒ විදිහට මේ සාධනෙ තුලේ මේ ගෞරවය දුන්නොත් තමයි කුජලයන් රැස් වෙන එකට කටයුතු කරන්නේ. ඒකවල තමයි මොනවද දිනු කරන්න පුළුවන්? වත් පිළිවෙත් කරන්න පුළුවන්. වත් පිළිවෙත්. දැන් මේ අපි කුජලයන්ට කරු කරන්නේ නැත්නම් මේ කාරණා විභ බල කියනෝ බණ ආරාධනා කරනෝ කරන්නේ. එතකොට මේ අපි ඕනෝන් යම් ගෞරවයක් දෙනේක මේ වගේ දේවල් අපි සම්මුදාන කරන දැන් මේ කණින් පාරක් කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්කම නැහැ. එතකොට මේවා කරන්නේ අපි ඕනෝන් යම් ගෞරවයක් තියෙන නිසා. එතකොට තමයි දැන් මේ වත් පිළිවෙත් මේවට කියන්නේ. වත් පිළිවෙත්. මේවා අහනකොට මොකද දැන් වෙන්නේ? දැන් මේ වත් පිළිවෙත් කරන මොකද අපි දිනුනේ? සාධාව දිනුනේනෝ ඊළඟට ඉරියොත්ප්ප දිනුනේනෝ වීර්ය දිනුනෝ ප්‍රඥාව දිනුනෝ. ඒ වගේ වුණා මොකද වෙන්නේ? සීලේ පිළිසුදුනා. සීලේ පිළිසුදුනාම තමයි කඩේදී සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකයි මේ වගේ බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලි පදනම් දේශනා කළේ. මේ වයින් තොරව අපි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක මේකයි. ඒකේ මේ පදනම හදාගෙන ගියාම තමයි අපි උඩට ගියාම තමයි සම්මා දිට්ඨිය පස්සෙනකොට ඒකයි අර වගේ දේවල් වලට බැහැගන්නේ ගැටෙන්නේ අරවම නැtei. කල්ලාතු මේ පදනම් හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. පුහුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි දැන් ප්‍රෝතාවනාම මේ කට්ටිය කුජලෝන් එක ගැටෙන්න මේ වෙන අකුම කියන ඕක එකටවත් යන්නේ. අනිකයි. ඒ සමගින් සාමදානික කටයුතු කිරීමේ කුසලතා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කට්ටිය මේ අපායන විදිහට කිසිම දේවල් කරගන්නේ නැහැ. සෝදාපන්න කෙනෙකුගේ හිතේ අපායන විදිහට කේන්ද්‍රයක් හද ගන්නවද නැද්ද? හදගන්නේ නැහැ. ආනික. මොකද අපායගාමී දේශයේ තියෙන අපායගාමී තත්ත්වය කල්ලාතුම් කරාගෙන අවසන්. සෝතාපන්න වෙනකොට ඒක අහවල වෙනවා. අපායන තත්ත්වෙ දේශයක් පාවිච්චි කරන්නේ නැහැ. ලෝභයක් පාවිච්චි කරන්නේ නැහැ. මාන්නයක් පාවිච්චි කරන්නේ නැහැ. මේ මොකක්වත් අපායන විදිහටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ මූලික ප්‍රතිපදාවෙන් ඒවා අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා මේ සම්මාදිට්ඨිය ඇති කර ගන්න නම් ඒකයි අපි මේ මූලික පදනමට එන්නේ. ඒ නිසා මූලික පදනම තමයි පුළුවන් තරම් කුජලයන් සතුගුණ දකින්න. ගුණ දකින්න බෞද්ධයන් ගුණ දකින්න ඕන. පන්සලේ දායකයන් ගැන පුදා ගුණ දකින්න ඕන. වර්ධනකරේ ඉන්න බෞද්ධයෝ උන්වන්ගේ ගුණ දකින්න ඕන. ඒක මොකද වෙන්නේ? ඔක්කොම එක පිරිසක් වෙනවා.
එතකොට තමයි මේක වහාමීම ගෙනියන්න පුළුවන්. එතකොට ධර්මයේ ගුණාංග අපිට ඕනෝන්ට ගුණාංග බෙදා ගන්න පුළුවන්. අපි ඕනෝන්ට අකමැති නම් ඊර්ෂ්‍යාවේ ඉතනම් තමයි ආම්රු වෙනවා දන්නේ නැහැ, යනවා දන්නේ නැහැ, එහෙම වෙනවා සමානලා. එතකොට අර තමන්ගේ දේක ධර්ම දිනු කරගන්න තියෙන අවස්ථාව මොකද වෙන්නේ? ගිලිලා යනවා. ඒක ගිලිලා යනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් එකයි අපි බුද්ධිලෙක අපිට මේ පුළුවන් තරම් බුද්ධිලෙන් සතුගුණ අපි දකින්න ඕනේ. හැම කෙනෙකුගේ දුක දකින්න බෞද්ධයන් විතර නෙවෙයි ලෝකෙ ඉන්න මුළු විශ්වයේම මනුෂ්‍යයන්ගේ ගුණ දකින්න ඕනේ. ඒතකොට තමයි අපි බුද්ධිලෙන් පිළිබඳ මනුෂ්‍ය වර්ගය පිළිබඳව සාමකම්පිත වෙන්නේ. අනුකම්පා කරන්නේ. ඒතකොට තමයි අපිට අපි මේ සාසනය තුළ අපි බුදුරජාණන් ප්‍රතිපදා ගෙනියන්න පුළුවන්. මොකද අපේ මනස ගොඩාක් මේ ගැටෙන අරමුණුත් එක්ක අපි ගොඩාක් අකුසල් කරගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසාන මොහොතේ හැදී කේන්ද්‍රයක් අටගත්තු මොකද වෙන්නේ? අපායේ යන්න තියෙන ඉඩකඩ 100%ක්ම යුක්තයි. ඉතින් ඒ නිසා ඒ වගේ ගැටීම් ඇති වෙන්නේ නැහැ. අපි කුජලයන් ගොඩාක් අර ගෞරව කරන යහපත් වෙන ගතියක් තියෙනවා. අන්න ඒවා ඒ වගේ ස්වභාවයෙන්පත් වෙන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය අපි ඇති කරගන්න මූලික පදනම් වශයෙන් මේ විදිහට පිළිවෙල කරන එක තමයි යම් දවසක් අපි මේ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය මේ සූත්‍රය අනුව දේශනා කරේ කොහොමද? සම්මා දිට්ඨියට පස්සනොත් එය ඇත කියන අන්තයට යන්නේ නැහැ. නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒක මොකද? සම්මා දිට්ඨියට පස්සනොත් එයා පුහුණු කරන්නේ මොකද්ද? එයා හේතුඵල ධම පුරුදු කරනවා. එයා අනුව රූපේ හට ගැනීමත් බලනවා, නැතිවීමත් බලනවා. මේ ඇතිවීම නැතිවීම බලන නිසා විශේෂයෙන් පරිසම්පාදයේ පිළිබඳ යාට සෝතාපන්න වෙනකොටම අවබෝධ වෙන එකයි සෝතාපන්නයි කියන්නේ ආනිඤ්ඤාය යුක්තයි කියලා. එතකොට ඒ සෝතාපන්නයි සම්මාදිට්ඨිය යුක්තයි ආනිඤ්ඤාය යුක්තයි. ඒ නිසා ඇත කියන අන්තයට යන්නේ නැහැ, නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම ලෝකේ අපි හැමෝම නිතරම මොකද වෙලා තියෙන්නේ? බහැගෙන බැඳිලා ඊළඟට පදිංචිලා ඊළඟට ගැටගෙන ඉන්නේ. ඒ තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ ආයතන පිළිබඳ කෙලෙස් සම්බන්ධ රූප වේදනා සංඥා සංකාරයක ඈකනාදී දිවසාරයේ මානස ඊළඟට රූප තාත්ත්වනන්දරද ස්පර්ශ ඊළඟට විකාරක ඔය උගතොතෙන් හැම දෙයක් පිළිබඳව මොකද වෙලා තියෙන්නේ? ඒව පිළිබඳ අපි සාමාන්‍ය ලෝකයා ඒවා තුළ බැසගෙන ඒවා අල්ල බැඳිලා ඒ වගේම ඒවා තුළ බඳින්දලා ඒවා තුළම යැටගන්නේ. එතකොට සම්මාදිටියට පත් වෙනකොට මොකද වෙන්නේ? ඒවට එහෙම වෙන්නේ නැහැ. මොකද පංච පාදානස්කන්ධය මොකක්ද දුක අවබෝධ කරගන්නේ? දුක හැටියට අවබෝධ කරගන්න. ආයතන මොකක්ද අවබෝධ කරගන්න? දුක හැටියට අවබෝධ කරගන්න. රූප ලක්ෂණ දරන්නේ ස්වභාවය දුක හැටියට. විතරක දුක හැටියට අවබෝධ කරගන්න. ඊළඟට මේ විදිහට ලක්ෂණ ලෝකයේ තියෙන සෑම ධර්මතාවයක්ම මොකද්ද? දුක. හැම දෙයක්ම යටත් මුගෙද්ද පංච උපාදානස්කන්ධය. සංකීර්ණ පංච උපාදානස්කන්ධය. ඒතකොට ඒක මොකද්ද? දුක්ඛ. එතකොට යාට ඒකේ මොන දේ හටගත්තත් හටගෙන තියෙන්නේ මොකද්ද? දුක. දුක්ඛමේ උපජ්ජමාන උපජ්ජති දුක්ඛමේව නිරුද්ධමාන නිරුද්ධති. ආදී ඒ දර්ශනේ ඉදිරියේ යුක්තයි සම්මාදිට්ඨිය යුක්ත වෙනවා. ඉතින් දර්ශනය ඇති කරගන්න අපි අර මූලික පිළිවෙලක් වෙනවා. පළවෙනි එක තමයි මොකද? මේ පරිසෝතප්‍රත්‍ය සහ යෝනිසෝ මනස්කාර. ඒතර මේ සෝතාපන්න වෙන අවශ්‍ය ගුණාංග දිනු ගන්න පරිසෝතප්‍රත්‍ය ඊළඟට මොකද කරන්න තියෙන්නේ? යෝනිසෝ මනස්කාරය. දැන් යෝගුජලයන් ගුණ දකින්නේ ගුණ මේ කරන්නේ මොකෙන්ද? යෝනිසෝ මනස්කාරය. අවුනසේ කරන්නේ මොකද්ද? අයෝනිසෝ මනස්කාරය. ඒක කවුද කරන්න තියෙන්නේ? සමන්ද කරන්නේ මන්ද? ඔව්. බුදුරජාණන් වහන්සේද කරන්නේ අපද කරන්නේ? අපි තමයි කරන්නේ. ඒකට කියන්නේ මොන අංගයද? ආධ්‍යාත්මික අංගය. ඒක ආධ්‍යාත්මික අංග සමාන තුල තියෙන සුදුසුකම්. ඒ සුදුසුකම් කාටවත් කරලා දෙන්න පුළුවන්කම නැහැ. ගුණ කියන්න පුළුවන් ගුණ දීකරන එක කුජලයාතු දෙයක්. ඒ වගේ මාර්ගය කියලා දෙන්න පුළුවන් මාර්ගයේ පිළිබඳව නුවණින් විමසා කිරීම කාටද දෙයක්? කුජලයාතු දෙයක්. ඒකයි තුන්වෙනි කිච්ඡං ආතක්කං අපාදාරෝ තථාගත. මේ මාර්ගය උගම යන තථාගතයන් වහන්සේ කියන්නේ කවුද?
මාර්ග උපදේශකේ පමණයි. ඉතින් නිසා සදාගතයන් වහන්සේ මේ කියපු පිළිවෙත් ප්‍රතිපදාවේ අපි ගමන් කරොත් අපිට මේ සම්මාදිට්ඨිය කියනකෝ අපිට යාන්තම් අර්මානෝකෙට මෙහා ආලෝකයක් හරි ඇති කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ හැකියාවක් ඇති කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. අද දිනේදී පින්තුන් සෑමදෙනාම සදාගතයන් වහන්සේ දේශනා කරපු වටිනා ධර්මයක් යොමුකම් දුන්නා. අපි පොඩි වෙලාවක් විනාඩි කිහිපයක් භාවනා මනස්කාරය කරතිලා දීපින අපි තව තවත් බලසම්පන්න කරගන්නු. ඒ නිසා කවුරුත් සාමාන්‍ය ඉරියව් හොඳට දෙලින් කරගෙන